ආයිබෝවන් පුතේ අපි ගිය සතියේ කෙටි කතා සංග්‍රහය කෙටි කතාවක් පටන් ගත්තා. අදත් මම මේ විදිහටම තව කෙටි කතාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඔයාලට පුතේ විෂය නිර්දේශයේ කෙටි කතා 15ක් තියෙනවා. ඒ කෙටි කතා ටිකත් අපි ක්‍රමක්‍රමයෙන් ඉවර කරගෙන යන්න ඕනේ. ඒතර මම කෙටි කතා ටික ඒ පිළිවෙලටම කරගෙන යන්නේ නැහැ. මම අද කරන්නේ නොනිමිසිත්තම කෙටි කතාව. ඒක ඔයාලා මං හිතනවා සමහර අය පොත් ගන්න නැති නැත්නම් ෆොටෝකොපියක් හරි ගන්න නැති කියලා ඒ විදිහට පුතේ පොත අතට ඕනේ. ඒ පොත ඒ කතාව එදාට අදාළව කියවගෙන ඉන්න ඕනේ. කියවගෙන හිටියේ නැත්නම් ඇත්තටම කෙටි කතා ටික අවසන් කරන්න අමාරුයි. හරි. මොකද ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ කෙටි කතාවේ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා අපි අද පටන් ගමු කෙටි කතාව. අද අපිට තියෙන්නේ නොනිමිසිත්තම කෙටි කතාව. කෙටි කතා පොත ළඟ තියෙන ඒ කතාව පෙළ ගන්න. අනිත් අය print out එකක් ගත්තා නම් ඒක බලා ගන්න. නැත්තම් මුකුත්ම නැත්තම් ඉතින් මම කියන දේ පොඩ්ඩක් අහගෙන හරි ඉන්න. හරිද? අහගෙන ඉන්න මම අවශ්‍ය දේවල් බෝඩ් එකේ ලියනවා. එහෙම හරි අපි කතාව ලියමු. හරි. පොත් ටික ගන්නකෝ. හරි. නොනිමිසිත්තම කෙටි කතාව පෙළ ගන්න. අපි ඒක කරගෙන යමු. මේ කෙටි කතාවක් ටිකක් දිගට ඇදෙනවා වගේ කෙටි කතාවක්. හැබැයි ඉතින් ඔයාලා කියවුවා නම් ඔයගලන්ට තේරෙන්නේ නැති පුතේ. මේක චිත්‍රයක් අල්ලගෙන චිත්‍රකරුවෙක් කලා ශිල්පියෙක් අල්ලගෙන තමයි මේ කතාව දුවගෙන යන්නේ. හරිද? එතකොට මේකේ ප්‍රධාන වශයෙන් ඉන්නවා එක මහත්මෙක්. එයාගේ බිරිඳ ඉන්නවා සහ එයා ගාව වැඩ කරන වැඩකාරිය කවුද? ශීලා ඉන්නවා. ඔය තුන් දෙනා අතර තමයි මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ. අපි දන්නවනේ කෙටි කතාවක් ගත්තම කෙටි කතාවක් කියන්නේ මහා ලොකු චරිත ගොඩක් දාගෙන එහෙම විස්තර කරන දෙයක් නෙමෙයි. පොඩි චරිත ටිකක් ඉන්නේ. ඒ චරිත ටික අතරේ තමයි කෙටි කතාව දුවගෙන යන්නේ. හරි. බලන්න නොනිමිසිත්තම කෙටි කතාවේ මොකද්ද කියන්නේ කියලා. අසංගගේ නිවසට ඇතුළු වන කෙනෙකුට මුලින්ම පෙනෙන්නේ තෙල් සායමින් අදින ලද දැරියකගේ චිත්‍රයකි. හරි. ඔන්න එහෙනම් අපිට පළවෙනි චරිතය හම්බ වෙනවා කවුද? අසංග. අසංගගේ ගෙදරට ඇතුළු වෙනකොටම අපිට පේන්නේ මොකද්ද? තෙල් සායමින් අදින ලද දැරියකගේ චිත්‍රයක්. කවුරුහරි ගෑනු දරුවෙකුගේ චිත්‍රයක් තමයිලු පේන්නේ. ඉතා ප්‍රමුඛ ලෙස ප්‍රදර්ශනය කර ඇතත් අසංග මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැත. මේක පේන්න ගෙදරට එන හැමෝටම පුතේ පේන්න තියෙනවලු. ඒ වුණාට අසංග මේ ගැන ලොකුට උනන්දුවක් දක්වන්නේ නෑලු. උනන්දුවක් දක්වන්නේ නැත යන්න ඇතැම් විට වැරදි විය හැකිය. එසේනම් ඔහු ඒ දෙස බලන්නේ නැතයි කිව යුතුය. උනන්දුවක් දක්වන්නේ නැහැ කියන්නවත් බෑලු. එයා ඒක දිහා බලන්නේ වගේ එකක් තමයිලු තියෙන්නේ. සති කිහිපයකට පෙර මේ චිත්‍රය මෙතනට ආ දින සිට සවසට ගෙට එන්නේද ගරාජයේ සිට සවිකොට ඇති අංශ දොරටුවෙනි. ගරාජයේ ඉඳන් පැත්තට ඒ දොරටුව ගාවලු මේක සවි කරලා තියෙන්නේ. මෙම පින්තූරය ප්‍රමාණයෙන් කුඩා වුවද ප්‍රසිද්ධියෙන් කුඩා නොවේ. හොඳ ප්‍රසිද්ධ පින්තූරයක්ලු. ඒ රූපවාහිනියෙන් පෙන්වනු ලැබිනි. රූපවාහිනියෙන් පෙන්නපු චිත්‍රයක් කියන්නේ ඒක අනිවාර්යෙන් ප්‍රසිද්ධ චිත්‍රයක්. පුවත්පත්වලෙහි ඡායාරූප පළවිය ගුවන්විදුලියෙන් සාකච්ඡා කෙරින මේ නිවසට එන චිත්‍ර කලාව දන්න නොදන්න කවුරුත් එයාගේ කරති. වර්ණනා කරති. නැත්නම් මේ අයරෙන් කතා කරති. මේ චිත්‍රය අසංගට එච්චර ප්‍රියමනාප නැති වුණාට ඒ ගැන බලන්නේ නැති වුණාට ගොඩ දෙනෙක් චිත්‍ර ගැන දන්න නොදන්න හැමදෙනා මේ චිත්‍රය ගැන කතා කරන තරම් උනන්දුවක් දක්වනවලු. මේ චිත්‍රය කාගේද? ඒ තමන්ගේ අසංගට වරක සිතේ. ඊළඟ මොහොතේ සිතන්නේ තමාගේ නොවේ කියාය. එක අතකින් බලන විට ඔහුට දෙගඩියාවක් ඇත්තේ මේ චිත්‍රයේ සම්බන්ධයෙන් පමණක් නොවේ. අසංග එක වෙලාවකට කල්පනා කරනවා මේ චිත්‍රය මගේ. තව වෙලාවකට නෑ මේක මගේ නෙමෙයි. ඒ වගේ දෙගඩියාවක් තියනවලු. ඔහුමත් දෙගඩියාවකි. මේ චිත්‍රය විතරක් නෙමෙයි අසංගට අසංගවත් ලොකු දෙගඩියාවක්ලු. තමා චිත්‍ර ශිල්පියෙක්ද නැද්ද? තමා ව්‍යාපාරිකයෙක්ද නැද්ද? තමා මාළනීට ආදරය කරන්නේද නැද්ද? තමා තුළ ශීලා සම්බන්ධයෙන් ඇති වී පවත්නා හැඟීම කෙබඳු එකක්ද?
හැමදාම නැත්නම් බොහෝ කාලයක් තිස්සේ පැවති මේ ප්‍රශ්න අතරට චිත්‍රය පිළිබඳව මේ ප්‍රශ්නේ දා ඊයේ පෙරේදා ඇතුළු වූයේ කෙසේද? අසංගට තමන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්න ගොඩක් තියෙනවා පුතේ. එක පැත්තකින් එයා හිතනවා මම චිත්‍ර ශිල්පියෙක්ද? මම ව්‍යාපාරිකයෙක්ද? මම මාළනීට ආදරය කරනවද? මාළනී කියන්නේ කවුද? දැන් මේ කතාව කියවන ඕනන්ට තේරෙනවා මාළනී කියන්නේ පුතේ මෙයාගේ බිරිඳ. මෙයා මාළනීට ආදරය කරනවද නැද්ද? ආයෙත් තව ටිකකින් හිතනවා මට ශීලා ගැන තියෙන මොන වගේ හැඟීමක්ද? ශීලා කියන්නේ ගෙදර වැඩකාරිය. ඒතකොට එයා ගැන තියෙන මොන වගේ හැඟීමක්ද කියන එක මෙයාට ලොකු ප්‍රශ්නයක්. ඊළඟ ඡේදයෙන් කියවෙන්නේ මේ වගේ දෙයක් අසංග පුතේ දවසට දෙපාරක් අවදි වෙනවලු. එකපාරක් අවදි වෙලා ශීලා දුන්න තේක ගිලගෙන යනවලු. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් ඉඳලා තමයිලු ආයෙ අවදි වෙන්නේ. එතකොට ඒ අවදි වෙනවත් එක්කම එයාට උදේ ඇහෙන්නේ good morning sir කියලා hina මුසු මොහොනින් ශීලා යාව පිළිගන්න ආකාරය. ඔන්න එදා ශීලා මේ වගේ කතාවක් කියනවා. ඊයේ රෑ සර්ගේ නෝනා රූපවාහිනියේ හිටියා. උදෑසන පුවත්පත් ටික මේසේ මත තබමින් ශීලා කීවාය. සර් ඊයේ සර්ගේ නෝනා රූපවාහිනියේ හිටියානේ කියලා ශීලා කිව්වා. අසංග ඇඟින් නැතත් සිතින් ගැස්සී සිටියේය. ඇඟෙන් මෙහෙම ගැස්සුම් නැහැ. හිතෙන් එකපාරට ගැස්සුණා මොකක්ද කියලා. මේ ඔහුට හැදෙයි නොහැකි පුවතක් විය. මාළනී තමා පිළිබඳ පුවතක් කවර ආකාරකම ජනමාධ්‍යෙක් ගියක් ඒ ගැන කතා කරන්නේ මහත් අභිරුචියකිනි. වෙනකෙක් තබා කපටියෙකු චාටුකමට ඇය වර්ණනා කළත් ඒ වර්ණනාවත් පුනරුච්චාරණය කරන්නීය. මෙසේ ඇය අනුකරණයට රැවටුණු අවස්ථාද කෙලවර නැත. එවන් මේ ගැන තමාට වචනයක්වත් නොකියුවේ ඇයි? දැන් අසංග කල්පනා කරනවා ඇයි මෙයා මට මේක කලින් කිව්වේ නැත්තේ? මෙයා සාමාන්‍යයෙන් ශීලා කියන කෙනා පුතේ අසංගගේ ෆොටෝ එකක් හරි අසංග හරි ටීවී එකේ පෙන්නොත් හරි උජාරුවෙන් වර්ණනා කරනවලු. මිනිස්සුත් බොරුවට මෙයාව රවට්ටලා තිනවලු අන්න අසංග එදා ඊ ටීවී එකේ හිටියා එහෙම කියලා. එච්චරට රැවටිලක් තියනවලු අසංග ටීවී එකේ ඉන්නවා කියලා. ඒතර එච්චර මෙහෙම මේ ඉන්න මනුස්සයයි මේක කියන පරක්කුනේ කියන එක මෙයාට ලොකු ප්‍රශ්නයක්. ඔන්න ඒ දෙන්න අතර සංවාදයක් ඇති වෙනවා. මේ සංවාදය හයිලයිට් කරගන්න. වෙන්න බෑ. මොකක් ගැනද? වෙන කෙනෙක් වෙන්නේ නැති. නෑ එයා තමයි. මොකද්ද චිත්‍ර ප්‍රදර්ශන තරංගයක් ගැන? කොහෙ තිබුණ එකක්ද? කවදා තිබුණ එකක්ද? දන්නේ නෑ. බලන්න ගිහින් හිටියද? නෑ සාකච්ඡාවක්. මොනවද කිව්වේ? මම ඇහුවේ නෑ. හරි. ඔතන පුතේ අපි මේ සංවාද සහිත භාෂාව කියන එකට අපි ඕක ගන්නවා. භාෂා ලක්ෂණවල එකක්. පළවෙනි එක උතන්ට අපි ගමු. සංවාදාත්මක භාෂාව. ඕක ඔය භාෂාව උතන්ට යන්නේ කායිකාගේ අතරද? ශීලා සහ අසංග අතර සිදුවන දෙයක්. ශීලා අසංග. ඔන්න බලන්න කෙටි කතා කරුවා අවශ්‍ය දේවල් ඉදිරිපත් කරන්න උචිත අවස්ථාවලදී සංවාදශීලී බස්වහරක් භාවිත කරලා තියෙනවා. ඒතර මෙයාලා කතා වෙන්නේ මේ මොකක් ගැනද? චිත්‍ර ප්‍රදර්ශනයේ සාකච්ඡාවකට අසංගගේ බිරිඳ ගිහිල්ලා හිටියා කියන එක. අසංග දන්නෙත් නැහැ. හරිද? අසංග දන්නෙත් නැතුව අසංගගේ බිරිඳ ගිහිල්ලා චිත්‍ර ප්‍රදර්ශනයක ඉන්නවලු. දැන් මේක ඇහුවට පස්සේ අසංගට පුදුමයක් සහ ඒ වගේම කේන්තියක් ආවා. තමන්ගේ බිරිඳ තමාට නොකිය කොහෙද මේ ගියේ කියන එක. අසංග පුවත්පත් ගොන්නෙන් එකක් ගැන හෙමිහිට දිගහැරියේය. ඔහු කවදාවත් පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්තියේ මාතෘකාව මුලින් කියවන්නේ නැත. ඒ තමාට අදාළ නොවන අනවශ්‍ය ප්‍රවෘත්තියක් හැටියට ඔහුගේ සිත කාවැදී ඇත. විශේෂ ප්‍රවෘත්තියක් හැටියට මිනිසුන් ඒ ගැන කතාබස් කරනු ඇසුනොත් පවණි. දැන් අසංග කියනත් හරි අමුතු මිනිස්සෙක්. දැන් සාමාන්‍යයෙන් අපි ඇත්තම කතා පුතේ ප්‍රවෘත්තිය කියවන්නේ නැතුව මොකද්ද අපි කරන්නේ? අපි සිරස්තරේනේ කියවන්නේ. මේ මිනිස්සයා ඒක නෙමෙයිලු කියවන්නේ. ප්‍රවෘත්තිය අවශ්‍ය දේවල් ටිකක් බලනවා අවශ්‍ය නැත්නම් ඒක අතාරිනවලු. හරිද? ඇත්තම කතාව සිරස්තලේ බැලුවා මොකද්ද තියෙන්නේ කියලා තේරෙනවනේ. සිරස්තලේ බැලුවා මේක කුතුහලයක් තියෙනවා නම් අපි කියවන්න පෙළඹෙනවා. දැන් මෙයා කරන්නේ මුලින්ම මේකට යනවලු විස්තරේ පොඩ්ඩක් කියවනවලු හරියට නැත්නම් අතහැරලා දානවලු. මිනිස්සු විමතියෙන් කතා කරපු දෙයක් නම් ඒක කියවනවලු. ඒ විදිහට එයා පුවත්පතක් එහෙම අරගෙන කියව ඉන්න පටන් ගත්තලු. බලන්න මේ එක තැනක ඡේදයක් පටන් ගන්නවා යාන්ත්‍රිකව කියන තැන. එන්න එතන ගන්න. ඒ පිටුවෙම යාන්ත්‍රිකව පුවත්පත දිගහල අසංගගේ අවධානය ඇතුළු පිටුවක වූ ඡායාරූපයකට ක්ෂණික යොමු විය. පුවත්පතේ ඇතුළේ තියෙන ඡායාරූපයක් බැලුවලු. ඒ තම බිරිඳගේ උඩුකය දැක්වෙන ඡායාරූපයකි. බිරිඳගේ උඩුකය කියන්නේ මේ උඩ කොටස තියෙන ෆොටෝ එකක් තිබ්බලු.
ඒ අසලම චිත්‍රයක ඡායාරූපයක්ද විය. ඡායාරූපය තමාට හුරු පුරුදු එකක්සේ දැනුණු ඔහුගේ ඒ ගැන සැලකිල්ලක් නොදක්වා ඊට පහළින් වූ ප්‍රවෘත්තියෙහි සොබාගෙන කියවන්නට විය. ලයනල් වෙන්ට් අනුස්මරණ ශාලාවේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයේදී මාලනීගේ චිත්‍රයකට ප්‍රථම ත්‍යාගය හිමි වී ඇත. මේ පළ වී ඇත්තේ චිත්‍රයේත් ඇගෙත් ඡායාරූප සහිත විස්තරයකි. ඔන්න එහෙනම් අපිට දැන් මෙතනින් පැහැදිලි වෙනවා මාලනීගේ චරිතය. මාලනීගේ චරිතය මොන වගේද පුතේ? මාලනී ඇවිල්ලා චිත්‍ර ශිල්පිනියක් කියන එක අපිට තහවුරු වෙනවා. එතකොට ලයනල් වෙන්ට් අනුස්මරණ ශාලාවේ මාලනීගේ චිත්‍රයක් ගිහිලා තිනවා. ඒක දීලා තියෙනවා. එයාගේ චිත්‍රය සහ මාලනීගේ ෆොටෝ එක තමයි එතන ඇඩ් කරලා තියෙන්නේ. හරි. එතකොට අපිට ඔය මාලනීගේ චරිතය ඉදිරිපත් කරලා තියෙන විදිය තව තැනකින් ගන්න පුළුවන්. හරිද? මාලනීගේ චරිත ස්වභාවය මොන වගේද? එයා දැන් මෙතන අපිට එයාගේ තාම ගතිගුණ කියවෙන්නේ නැහැ. ඒවා ඉස්සරහට කියවෙනවා. ඒ ටික මම කියලා දෙන්නම්. දැන් මෙතන පැහැදිලි වෙන විදිහට මෙච්චර වෙලා මාලනී කියන්නේ කවුද කියලා පොඩ්ඩනේ අපිට අඳුනලා දුන්නේ. එයාගේ බිරිඳ කියන එක නිකන් වටෙන් වගේ තමයි කිව්වේ. එකපාරට බකිනවා දැන් එයාගේ රස්සාව මොකද්ද? චිත්‍ර ශිල්පිනියක් වගේ එකක් අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ අසංගේ පුවත නම ඉවතින් තබා වෙනත් පුවත්පතක් ගනි. එහිද එම ඡායාරූප දෙක පළ වී තිබුණි. දැන් බලන පත්තරේ එයාගේ ෆොටෝ ටික තියනවලු. එදා පළ වූ හැම පත්තරයකම පාහේ මේ ප්‍රවෘත්ති ඇතුළත් වෙලා තිබුණලු. ඊට පස්සේ බලන්න යටම තියෙනවා මෙම සිත්තම නම් කර ඇත්තේ නොනිමි සිත්තම යනුවෙනි. බැලූ බැල්මට පෙනෙන්නේද මෙය නිමහම් නොකල චිත්‍රයක් හැටියටය. එසේ සිතීම වැරදිය. මේ චිත්‍රඥයා විසින් කෙරිය යුතු වැඩ කොටස සම්පූර්ණයෙන්ම නිම වී ඇත. එහි නොනිමි සිත්තම යන්නේ අර්ථය සෙවී යුත්තේ අන්තර්ගතයේය. චිත්‍රයක අර්ථය සෙවීම නිෂ්ඵල වෑයමක් වන නමුත් අර්ථවත් චිත්‍රයකේ අර්ථය ඉස්මතු කර දැක්වීම අනුචිතයයි නොකිය හැකිය. දැන් ඒක බාගෙට වගේ තමයි ඉවර කරලා තියෙන්නේ. හින්දා තමයි ඒකට නොනිමි සිත්තම කියලා නම දාලා ඇත්තේ කියලා හිතනවා. නමුත් ආයේ මෙයා හිතනවා සංග නෑ චිත්‍ර ශිල්පියෙක් එහෙම කරන්නේ නෑ. චිත්‍රඥයා එයා ඔක්කොම ටික අවසන් කරලා ඇත්තේ. ඒතකොට මේකේ අපිට නම දැම්මේ ඇයි කියලා හොයනවට වඩා හොඳම දේ තමයි මේකේ වෙලා තියෙන දේ බලන එක කියලා කිව්වා. මෙම චිත්‍රයේ වස්තු විෂය වී ඇත්තේ අහිංසක හුරතල් දැරියකි. අවසන් නොවී ඇත්තේ ඈය. ඇගේ ඉදිරි ජීවිතය, ඈ ඉදිරිපිට ඇති ලෝකය, සුන්දරත්වය. අන්න ඒ ටික මාක් කරගන්න පුතේ. මේ චිත්‍රයේ වස්තු විෂය වී ඇත්තේ වස්තු විෂය කියන්නේ මොකක්ද? අත්දැකීම කියන එක. වී ඇත්තේ අහිංසක හුරතල් දැරියකි. අවසන් නොවී ඇත්තේ ඈය. ඇගේ ඉදිරි ජීවිතය, ඈ ඉදිරිපිට ඇති ලෝකය, සුන්දරත්වය. ඒ චිත්‍රය අවසන් වෙලා නැහැ කිව්වනේ. පොඩි බාගට ඇඳපු චිත්‍රයක්. දැන් අපිට ওই ටික කියනකොට මොකද වෙන්නේ? අපේ මනසේ චිත්ත රූපම ඇවෙනවා. චිත්ත රූපම ඇවෙන භාෂාවක් තමයි එතන සඳහන් වෙන්නේ. අපි නැත්තම් ඒකට තව වචනයක් කියනවා. මොකද්ද? පරිකල්පනය. බලන්න එතකොට පාඨක මනසේ ඔක කියවනකොට එතන දැරියක් ඉන්නවා කියන එක බැවෙනවා. ඒ දැරියගේ චිත්‍රය අවසන් වෙලා නැහැ. හැබැයි බලන්න ඒකත් එක්කම පොඩි යටිපෙළ අර්ථයක් ඉදිරිපත් කරනවා නේද? මේ අවසන් නොවුනට මේකේ පෙන්වන්නේ ඇගේ ඉදිරි ජීවිතය මොන වගේද? එයාගේ ඉදිරියේ ඇති ලෝකය මොන වගේද? ඒ වගේ මේකේ සුන්දරත්වය, ඒ වගේ ලොකු පැතිකඩක් මේ චිත්‍රය නිරූපණය වෙනවා කියලා කතුවරයා හිතනවා. කතුවරයා කියන්නේ මේ අසංග හිතනවා. ඒතර බලන්න පුතේ චිත්‍ර ශිල්පියෙක් ඒ ගැන හිතන විදිය. දැන් බාගෙට ඇඳ චිත්‍රයක් අපි දැක්කොත් අපි මොකද හිතන්නේ? අපෝ මේක ඉවර කරලා නෑනේ බාගෙට ඇඳලා තියෙන්නේ කියනවා. හැබැයි චිත්‍රඥයා නැත්නම් චිත්‍ර ශිල්පියා දන්නවා නෑ මේකේ මෙතන මෙහෙම දෙයක් තමයි මෙයා ඉදිරිපත් කරන්නේ. යටිපෙලෙන් වෙන අර්ථයක් දෙනවා කියන එක පැහැදිලි වෙනවා. ඒතර ඒ විදිහට පුතේ චිත්‍රඥයා එක විදියකට හිතන බව අපිට ඒත්තු ගන්නලා තියෙනවා. පාඨකයාට ඒත්තු ගන්නලා තියෙනවා. එතකොට ඒ චිත්‍රය හරහා චිත්ත රූපම වෙනවා විතරක් නෙමෙයි ගැඹුරු දාර්ශනික අදහසක් පවා ඉදිරිපත් කරන්න සමත් වෙලා තියෙනවා. අපි ඒකට කියනවා යටිපෙළ අර්ථයක් ඉදිරිපත් කරනවා කියලා. යටිපෙළ අර්ථය. යටිපෙළෙන් යම් දෙයක් ඉදිරිපත් කරනවා, ව්‍යංගෙන් ඉදිරිපත් කරනවා කියන්නේ ඔන්න ඕක තමයි. ඊළඟට මෙහි ඇති තවත් විශේෂතාවක් නම් චිත්‍රයේ ඇති සෙසු ලක්ෂණ මැඩගෙන හැඟීම් ඉස්මතු වීමයි. හැඟීම් අමූර්තය. එහි නේවා ආකෘතික නැගීම දුෂ්කරය. මේ හැඟීම් සමුදායක සංකලනයක් නිරූපණය කිරීම වඩාත් දුෂ්කරය. එහෙත් මෙම චිත්‍ර ශිල්පියා වඩාත් නිවැරදිව කිවතොත් ශිල්පිනිය
ඉතා දක්ෂ අන්දමිනේ කර්තව්‍යයට කර ඇත. දැන් මේ කියන්නේ ඇත්තටම කාගේ චිත්‍ර ගැනද? මාලිනීගේ චිත්‍ර ගැන, මෙයාගේ වයිෆ්ගේ චිත්‍ර ගැන. ඒතර මෙයා කියනවා මේක ඇඳපු චිත්‍ර ශිල්පියා නෑ. හරියටම කියනවා නම් චිත්‍ර ශිල්පිනිය. ඇයි ගෑනු කෙනෙක්නේ. ඒ අය ගැන හොඳට හිතලා ඇඳලා තියෙනවලු. මූලික වශයෙන් මේ චිත්‍රයේ වට රේඛා නැත. තෙල් සායම් චිත්‍රයක එය සාමාන්‍ය ලක්ෂණයක් වුවත් මෙහිදී ඉන් පෙන්눔 කරන්නේ චිත්‍රයට වස්තු විෂය වෙන දැනුවේගේ పూర్ව සැලැස්මක් අනාගත සැලැස්මක් නොමැති බවයි. බලන්න ඒවා හදලා තියෙන විදිය වට ඉරි කියන්නේ අපි අර වටේ අඳිනව නේද අර සාමාන්‍යයෙන් අපි චිත්‍රයක් ඇඳනම කළු පෑනෙන් ඇඳගෙන යන්නේ. කළු පාට පැන්සලක් අරගෙන හරි කළු පාට පෑනක් අරගෙන හරි අපි අඳිනව නේ වටේ අන්ඩර්ලයින් කරනවා නේද? මේක එහෙම ඒවා නෑලු. ඒතර ඒක නෑ කියන එක අපි දැක්කොත් මොකද්ද කියන්නේ? අපෝ මේක අඩුවක්. මේක හරියට ඇඳලා නෑ කියනවා. හැබැයි චිත්‍ර ශිල්පියා හිතන විදිය බලන්න. මේකෙන් ඉදිරිපත් කරන්නේ මේ අනාගතයේදී මේ දැරියට පොඩි සැලැස්මක්වත් ඔළුවේ නෑ කියන එක. අන්න ඒ විදිහට වෙනම පැත්තකින් ඉදිරිපත් කරලා පෙන්නනවා. වර්ණ සංයෝජනය තුලින් පසුබිමේ ඇති ලා අඳුරු වර්ණයේ මැඩගෙන දුබල එහෙත් දීප්තිමත් එනම් ප්‍රබලතාවයකට ගියත් සපේන වර්ණයක් ඉස්මතු කිරීමට උත්සාහ කරයි. ඉන් ප්‍රතිමානීය වනුයේ දැරියගේ අතීත දුක්ඛම් කටළු මැඩගෙන දීප්තිමත් අනාගතයකට මුහුණ පා ඇති බවයි. බලන්නකො හිතන විදිය. අපි ජීවිතේට තම චිත්‍රයක් අරගෙන හිතනවා චිත්‍රය අනේ ලස්සනයි කියලා මෙහෙම අත ගාලා බලනවා ඒක සුවඳ නම් සුවඳ බලනවා. අපි කරන්නේ ඕවනේ ළමයි. දැන් බලන්න මෙයා හිතන විදිය මේකෙන් කියනවා මේ දැරියගේ චිත්‍රයෙන් පේන්නේ අතීතයේ ගොඩක් දුක් විඳලා තියෙනවා. නමුත් ඒව සියල්ල මැඩගෙන දැන් ඉස්සරහට යන බවක් ප්‍රතිනිර්මාණය වෙනවා කියලා. ඒ අපේක්ෂාමය අංශයෙන් බලන විට මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම සාධාරණ වූවකි. මෙම චිත්‍ර ශිල්පිනිය ප්‍රකට පුවත්පත් කලාවේදනයක වුවත් ඇය මේ විචාරකයාට මුලින්ම මුණ ගැසෙන්නේ මේ චිත්‍රපට ප්‍රදර්ශනයේදී. ඇගේ මුහුණ බලා චිත්‍රය දෙස නැවත බැලූ ඔහුට හැංගී ගිය කරුණක් වූයේ ඇගේම මුහුණේ කිසියම් ඡායා රූපයක් එහි නැද්ද යන්නයි. මේ වනාහි චිත්‍රය අනු චිත්‍ර ශිල්පියාමේ යන කියමන සනාථ කරවන තවත් නිදර්ශනයක් හැටියට හඳුන්වා දිය හැකිය. ඒතර මේ චිත්‍ර ශිල්පිනිය කවුද මේ මාලිනී ඇත්තටම පුවත්පත් කලාවේදිනියක්ලු. හරිද? එතකොට මෙයාට මුණ ගැහෙන්නේත් ඇත්තටම චිත්‍ර ප්‍රදර්ශනයකදී. එතකොට ඇත්තම කතාව ඒ විදිහට ඒ මුණ ගැහෙනු කෙනා අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? චිත්‍ර අඳින කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මෙයා වෘත්තියෙන් පුවත්පත් කලාවේදිනියක් වුණාට පුතේ චිත්‍ර ශාස්ත්‍රේනුත් එයා ඉස්සරහට ගිහිලා තියෙනවා. එතකොට එයාගේ මූණ ඒ විදිහටම ඉදිරිපත් කරලා තියෙන දේවල් මේ ඇඳලා තියෙන දේවල් වලින් පැහැදිලි වෙන්නේ අර වගේ යටිපෙළ අර්ථ දෙනවා කියන එක. දැන් අපිට මේ පැත්තෙන් හිතන්න පුළුවන් මේ විදිහට මේ ඇඳලා තියෙන ගැහැණු දරුවා ඇත්තටම මාලිනීගේ චරිතයේද කියලා. මාලිනී ඉස්සර දුක්ඛං කටළු වින්ද කියලා මේක ඉස්සරහට සඳහන් වෙනවා. දුප්පත් පවුලක කෙනෙක්. ඒතර ඒව මැඩගෙන එයා දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒතර බලන්න මේ මතු කරන්න යන දේ ඒ චිත්‍රෙන් ඉදිරිපත් කරන්නේ මොකද්ද? අපිට හිතන්න පුළුවන් ඒ විදිහට. මොකද කතුවරයාගේ ලියන දෘෂ්ටියම නෙමෙයි අපිටත් විවිධ දේවල් හිතන්න පුළුවන්. අපි රසාස්වාද ලියන කොටත් පුතේ අපිට හිතෙනවනේ එක පැතිකඩ. ඒ වගේ තමයි අපිට මෙතනදී හිතන්න පුළුවන් මේ චිත්‍රය ඇවිලා ඇතැම් විට මාලිනී වෙන්න පුළුවන්. මාලිනී අතීතයේ ගොඩක් දුක් විඳ කෙනෙක්. ඒ කම්කටොළු මැදගෙන එයා දැන් ඉස්සරහට ඇවිල්ලා තිනවා බලන්න රටේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක් වෙලා තියෙනවා. අන්න ඒ විදිහට ආපු කෙනෙක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. හරි ඊළඟට බලන්න මෙහෙම මේ අවසානයේ තියෙනවා සංවාදයක් ඇති වෙන එක. අසංගය යතින් පත්තරයක් ගැන මාලිනීගේ ජයග්‍රහණය ගැන ප්‍රවෘත්ති ඇයට පෙන්විය. ආමේ පින්තූරේ ටීවී එකෙත් පෙන්නුවයි කියමින් ඈය කියවන්නට වූවාය. අසංගය දෙක දැස බලා සිටින්නට විය. කවගේ අතරද මේ සංවාදය නැවත යන්නේ? ශීලා අතර. සර් චිත්‍ර අඳින්නේ නැද්ද සර්? කවුද මේ අහන්නේ? ශීලා අහනවා. ප්‍රවෘත්ති කියව අවසන් කළ අසංග ශීලාගේ මූණ දෙස බැලුවාය. ඇයි ශීලා එහෙම අහන්නේ? නෑ මට නිකම් හිතෙනවා නෝනා බිස්නස් කාරියක් වෙලා සර් නේද කලාකාරයෙක් වෙන්න තියුණි කියලා. ඒ මොකද එහෙම කියන්නේ? සර් හරි කරුණාවන්තයි. නෝනා කියලා කියන්න නැතුව ඉන්නවා. නෝනා හරි නපුරුයි නේද කියලා අහනවා. ශීලා බය වුණා. ශීලා කිව්වේ නෑ. ඊළඟට කියනවා නෑ බය හිතෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා ඒක තමයි නපුරුයි කියන්නේ. අසංග සිනා සුනි. දැන් ඔන්න බලන්න ඔතනින් ඉදිරිපත් කරන දේ. නෝනා කවුද මේ නෝනා? මාලිනී හරි නපුරු කෙනෙක්ලු. පුතේ කලාකාරයෙක් කියන කෙනා නපුරු නිකම් දැක්කම බය හිතෙන මහා අద్భుත චරිතයක් වගේ වෙන්න බෑ. අපි දැන් හැමදාම කතා කරනවානේ කවියෙක් ගැන කතා කරනකොට කවිසිත සංවේදී හිතක් කියලා. ඒතර ඒ වගේ කලාකාරයෙක්ගේ හිතත් පුතේ හරි සියුම් සංවේදී හිතක්. එයා අනිත් අයට කරුණාවන්තයි. ආදරය කරනවා. හැමෝටම එක වගේ සලකන කෙනෙක්. එයා වෛරකාරය ඇති කරගන්නේ නැහැ. මෙන්න අමාරුයි අද සමාජයේ. ඒක ඇත්ත. ඒ වුණාට කලාකාරයෙක් කියන්නේ ඒ වගේ කෙනෙක් පුතේ. හරිද? එයාට තියෙන එක දැක්මක්.
එයා කලාවට ආදරය කරන කෙනෙක්. හැබැයි වැඩේ කියන්නේ බිස්නස් කාරයෝ එහෙම නෑනේ. බිස්නස් කාරයෝ කාට ආදරය කර ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවද කරන්න ඕනේ? ඒගොල්ලෝ බිස්නස්. එයාලට සල්ලි හම්බ කරන එක තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒතර දැන් වැඩේ කියන්නේ ඇත්තරම් මෙතන කරුණාවන්ත අසංගලු. මාලිනී නපුරුවෙලු. හැබැයි මාලිනී නපුරුනාට මාලිනී තෝරගෙන තියෙන්නේ කලාකාරිනියක් කියන එක අසංග කරන්නේ බිස්නස්. හරිද? එතකොට ඒකයි ශීලා කියන්නේ ඔය දෙක මාරුණා නම් හොඳයි නේද සර් කියලා අහන්නේ. හරි. ඊට පස්සේ ඔන්න පුතේ ඊළඟ ටිකට එනවා අසංගයි මාලිනී හම්බ වෙච්ච ආකාරය තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. බලන්න යටම තියෙනවා මෙන්න මේ වගේ ඡේදයක් පටන් ගන්නව නේද? අන්තිම ඡේදෙට කලින් ඡේදේ. චිත්‍ර පන්තියට අලුතෙන් මා දැරිය දෙස අසංග බැලුවේ ආදරබර හැඟීමෙන් යුතුවය. ඔන්න බලන්න එදෙනගේ ලව් ස්ටෝරි එක ඒගොල්ලෝ පටන් ගත්තේ කොහොමද කියලා කියනවා. ඉල්ලුම් පත්‍රයේ සඳහන් වූයේ ඇගේ වයස අවුරුදු 18ක් කියාය. මුලදී අසංග ඇය අවුරුදු 15කට වැඩි නොවෙතයි සිටීය. ඉල්ලුම් පත්‍රයේ දෙස බලා 18 සිත තබාගෙන යලි මුහුණ බැලිමෙන් පවා ඇය අවුරුද්දට වඩා වැඩි ප්‍රමාණයකින් දීර්ඝ කළ නොහැකි විය. ඇගේ ලාබාල පෙනුමට ශරීර ප්‍රමාණයටත් වැඩියෙන් හේතු වී ඇත්තේ මුහුණේ සටහන් වී තිබූ අහිංසක නිර්ව්‍යාජකම විය යුතුය. සාමාන්‍යයෙන් කෙල්ලෙක් මුලින්ම දකිනකොට කොල්ලෝ හිතන්නේ ඕක නේද? හරිය අහිංසක ඇති. හරිය හොඳයි කියලා හිතනවා. දැන් අසංගටත් ඒ විදිහට හිතලා තිනවා. මාළනී දිහා බැලුවම හරිය නිර්ව්‍යාජයි. හරිම අහිංසක චරිතයක් විදිහට තමයි කාලත් දකින්නේ. මාළනීව දකින්නේ. රන්වන් නැගේ සමෙහි මුදු බව අතින් නොව ඇසින් ස්පර්ශ කිරීමෙන් උවද හැකිවිය. එයාගේ ශරීරයේ සමේ තියෙන මෘදු බව කියන්නේ පුතේ සිලිඳු බව අතින් අල්ලන්න ඕනේ නෑ. ඇස් දෙකෙන් දැක්කත් ඒක පේනවලු. එච්චර සිලිඳුයි කියන එක එයාට තේරුණාලු. අත රන්වන්, පය රන්වන්, කිඳුරු ලඳේ යන ඔහු ප්‍රිය කරන සඳ කිඳුරු නාටක කවිය ඔහුට නිකම්ම මතක් විය. මාක් කරගන්න එක. අත රන්වන්, පය රන්වන්, කිඳුරු ලඳේ. උපමා. එතන උපමාවේ පුතේ ඔයා ලියන්න ඕනේ. එතන ලියවෙන්නේ සඳ කිඳුරු නාටකයේ ඉදිරිපත් කිරීම. සඳ කිඳුරු නාටකය අපිට මතක් කරලා දෙනවා. ඒකේ තිබ්බ ගීතයක් කොටසක් තමයි ඉදිරිපත් කරලා පෙන්නන්නේ. පෙන්නලා කියනවා එයාගේ කාගේද? මාලිනීගේ චරිත ස්වභාවය. මුලින් දකින්නකොට මාලිනීගේ චරිත ස්වභාවය මොන වගේද කියලා. අත රන්වන්, පය රන්වන්, කිඳුරු ලඳේ හරියට කිඳුරියක් වගේ. අත් දෙක පය සියල්ල රන්වන් පාටින් බැබලෙනවා. එච්චරට ලස්සන කාන්තාවක් විදියට යවමවලා තියෙනවා. ඒ පැහැයටම ගැලපෙන සේරෝස පැහැති ඉරි පහතල වැටුණු සුදු ගවුමක් දැ ඇඳ හිටියාය. ඇඳන් හිටපු ගවුම පවා මතකයි. කවදත් ඇය පන්තියට පැමිණි ඉතා චාමෙට ඇඳ පැළඳගෙනය. කුඩා අරුංගල් දෙකක් ලාගෙන අරුංගල් කියන්නේ මොනවාද? තොඩු දෙකක්. අරුංගල් දෙකක් ලාගෙන ඇතැම් දිනක සිහින් මාලපටක්ද බැඳගෙන නමුත් ඇය වඩාත් ලස්සනයි අසංගට හැංගී ගියේ ඒ මාලපටට පවා නැතිව සිටි කල්හිය. අසංග කියනවා මාල දාන්න ඕනේ නැහැ. මාලේ නැතත් එයා හරි ලස්සනයි. මාළනී කිසි දිනක සුවඳ විලවුන් පාවිච්චි නොකළාය. ඒ කියන්නේ එයා ගාමින් හොඳට සුවඳ විහිදෙන්නේ නැති නේද? සුවඳ විලවුන් කියන්නේ මොනවාද? සෙන්ට්. කිසියම් විටක පන්තියට චිත්‍රයක් අඳින්නට දී අසංග ඔවුන්ගේ හිස් ගැඩි වලට ඉහළින් ඒ දෙස බලා සිටි. කාදියාද බලන් ඉන්නේ. දැන් මෙතන මාර ප්‍රශ්නයක් තියෙන්නේ නේද? ඒ කියන්නේ පන්තියේ ගුරුවරයා ශිෂ්‍යයාට ආදරය කරන එකක් තමයි තියෙන්නේ. හරි? හිස නවාගෙන තම චිත්‍රය අඳින මාළනී එමින් කඳ උස්සා ඇස් කරකවා ගුරුවරයා දෙස බලයි. මාළනීත් මොකද කරන්නේ? කඳ උස්සා ඇස් කරක බලනවලු කාදියාද අසංග දියා. පුතේ මේවා වුණත් ඔයාලට ගන්න පුළුවන් මෙන්න මෙතනට චිත්‍ර උපමාවනවා කියන එකට. මම එතන දුන්නේ වෙන උදාහරණයක් මේක වුණත් ගන්න පුළුවන්. බලා සිටි. හිස නවාගෙන තම චිත්‍රය අඳින මාළනී ගුරුවරයා දෙස බලයි. එවිටම ඒ අසංගගේ බැල්ම හා ගැටේ. අතේ අති දවල සුදු ඉංගිරියාව මැද දීප්තිමත් කළු ඉංගිරියාව ඔබ දුවන සැටි. පස්විසි හැවිරිදි ගුරුවරයාගේ හදවතින් හීයකින් මෙන් පසාරු වීගෙන යයි. කෙල්ලට 18යි සර්ට 25යි. හරිද? එතකොට සර්ත් මොකද කරන්නේ? එයා දිහා බලාගෙන ඉන්නවා. දැන් බලන්න මේකේ කියන විදියට එකපාරට මෙහෙම පැන්සලෙන් ඇඳ ඉඳලා මාළනී මෙහෙම බෙල්ල උස්සලා බලනවලු. ඒ වෙලාවේ අසංගත් බලාගෙන ඉන්නවලු. හරිද? එතකොට ඒ දෙන්න බලාගෙන ඉන්නවලු. අපි වගේ නම් මොකද කරන්නේ? සර් මූණ බැලුව ගමන් බිම් බලා ගන්නවා. ඒ ප්‍රශ්නයක් ඔය වෙලාවේ හිතන්නේ නැහැ. ඒ අපේ විදිය. ඒතර මෙතන පන්තිය වෙලා තියදී මෙහෙම බෙල්ල උස්සගෙන දෙන්න බලාගෙන ඉන්න එක.
ඇෂණයකින් තම බැල්ම පහතට ගනී. ඒ බැල්ම ඒ සිනිදු තොල් ඒ සිහි නහය පතා අසංග යළිත් වරින් වර එදෙස බලයි. මාලිනී පැමිණියේ දුප්පත් පවුලකිනි. ඔය කියන්නේ යාගේ ජීවිත කතාව. දක්නා යමක් ඒ හැටියෙම ඇඳීමේ කිසියම් දක්ෂතාවක් ඇයට මුල සිටම තිබුණි. බලලා දෙයක් ලස්සනට අඳින්න පුළුවන් හැකියාවක් තිබුණලු. ඒ වර්ධනය කරලීමට ආශා කළ දෙමව්පියෝ කුඩා කල සිටම චිත්‍ර ගුරුවරයෙකු වෙත යැවූහ. ඔහු ස්වභාවික චිත්‍ර ඇඳි මහලු වාණිජ සිත්තරෙක් විය. අපේ රටේ චිත්‍රකාරයෝ කියන්නේ බූරුවෙක් ඇඳලා මිනිහෙක් කියලා නම් කරන්න පුරවන් ඒ උන්ට. එතකොට තමයි නොයෙක් ගැඹුරු අර්ථ ඉදිරිපත් කරන්නේ. බූරුවෙක් වැන්දොත් ඌ මිනිහෙක් කියලා පෙන්වන එක තමයිලු පුතේ චිත්‍රයක් කියලා කියන්නේ. එකෙන් එක එක අර්ථ ජනනය කරන්න පුළුවන් කියන එක. මිනිහා හැටියට ඇන්දොත් කවුරුත් ඒක ගණන් ගන්නේ නැහැ. ඒ කතාව ඇත්ත නේද? මිනිහෙක් ඇඳලා මූ මිනිහා කියනවට වඩා බූරුවෙක් ඇඳලා මූ මිනිහෙක් කියලා ඒකෙන් අර්ථ ඉදිරිපත් කරනවා. හරිද? දැන් මේ මම උගලන්ට මෙතන කතාවක් කියන්නම් තව පැහැදිලි වෙන්න. තීරු ලිපි තියෙනවානේ ඔය පුවත්පත්වල. ඒ එක තීරු ලිපියක් ලියන එකක් තියෙනවා මානිගේ තීරු ලිපිය කියලා. ඒක තමයි ගොඩාක් ෆේමස් වෙන්නේ. ඒ වගේ එක තීරු ලිපි තියෙනවා. හරිද? ඊට පස්සේ තව ඔය පුවත්පත්වල විශේෂාංග තියෙනවා, කතු වැකි ඔය වගේ දේවල් තියෙනවා. මේ වලින් පුතේ ගොඩක් වෙලාවට අර්ථ ජනනය කරන විවිධ අර්ථ. එක්තරා තැනක එක කතු වැකියක් මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. ඒකේ නම තමයි ගොනා වනාහි. හරිද? ගොනා වනාහි. දැන් ඒක ගැන ලියාගෙන යනවා මෙන්න මේ විදිහට ලියලා තියෙන්නේ. ගොනා වනාහි සෙව්පා සතෙකේ ඌට කකුල් 4ක් ඇත. ඔය වගේ පොඩි විස්තරයක් තියෙනවා. ඊට පස්සේ අන්තිම හරිය වෙනකොට තියෙනවා ගොනාට කිසිම දෙයක් තේරෙන්නේ නැත. ගොනා වැඩ කරන්නේ උගේ හාම් පුතා ගොම් බාස්ට අනුවය. ඔන්න ඔය වගේ දෙයක් ලියලා තියෙනවා. දැන් ඔය කියවුවට පස්සේ ගොනෙක් ගැන ලියලා තියෙනවා කියලා කිසිම අර්ථයක් තේරෙන්නේ නැති කෙනෙක් දකින්න පුළුවන්. හැබැයි පුතේ යටිපෙරෙන් බැලුවම මේක ලියන කෙනා මේ වෙන පත්තරයක කතුවරයෙක්ට බයින් එකක් තමයි ලියලා තියෙන්නේ. දැන් කතුවරයා කියන දේනේ අනිත් උන් ලියන්නේ. එතකොට ගොනා කියන්නේ ඒ කතුවරයා කියන දේ අහගෙන ලියන මනුස්සයා තමයි ගොනා. හැබැයි බලන්න අන්තිමට කියනවා නේද ගොනා වනාහි. ඒ කියන්නේ ගොනා වැඩ කරන්නේ ගොනාට ඕන විදිහට නෙමෙයි උගේ හාම් පුතා ගොම් බාස්ට ඕන විදිහට. එතකොට ඒක ලියන්නේ ඇත්තරම මම ලියනවා නම් මගේ ප්‍රධානිය කියන දේ අහලානේ මම ලියන්නේ. ඒතර මම ගුණා වුණාට මම වැඩ කරලා තියෙන්නේ කවුද? මගේ හාම් පුතා ගොබ්බාස්ට ඕන විදිහට, කතුරට ඕන විදිහට තමයි මම වැඩ කරලා තියෙන්නේ. ඒතර ඒ විදිහට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න බෑ. අනිත් කෙනෙක්ගේ අදහස අරගෙන තමයි ওই විදිහට ලියලා තියෙන්නේ කියලා ඒ ගොනා වනාහි කියන එකෙන් පැහැදිලි වෙනවා. දැන් බලන්න අපි කියවුවා නම් හිතන්නේ ගොනෙක් ගැන කියලා. ඒ වුණාට එහෙම දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ මොකද්ද? අර පත්තර දෙකක් බැන ගන්නවා. අන්න ඒ වගේ දෙයක් වෙලා තියෙන්නේ. දැන් මෙතන කියන්නේත් ඒ වගේ කතාවක්. අපි මිනිස්සෙක් ඇඳලා මූ මිනිස්සයා කියලා කිව්වට මිනිස්සු ඕක එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි අපි බූරුවෙක් ඇඳලා මෙතන මිනිස්සෙක් ඉන්නවා. බූරුවාගෙන් නිරූපණය කරන්නේ මෙන්න මේ මිනිස්සයා කියලා අපි ඉදිරිපත් කරොත් මොකද? අන්න ඒක මිනිසුන්ගේ ඇහැ ගැටෙනවා කියන එක තමයි එතනින් ඉදිරිපත් කරන්නේ. අබුද්දස්ස කාලෙක හැටි. සාලිස් මාස්ටර්ලා මෙව්වට මිනි වලේ ඉඳන් hina වෙනවා ඇති. තවත් જાතියක් ඉන්නවා බල්ලගේ වලිගේ සායම් ගාලා ඒකට කැන්වස් එක අල්ලනවා. එතකොට අපූර්ව චිත්‍ර ඇඳෙනවා. නිර්මාණ ශක්තිය වර්ණ සංකලනය ගාම්භීර අර්ථ ඒවායේ තමයි තියෙන්නේ. මේකුන් කොළඹ මහජන වැසිකිළියට ගිහින් නැතුව ඇති. නැතිනම් මේවායේ තරම් උස් චිත්‍ර තියනවද වෙන කොහෙවත්. ඒවට තමයි කියන්නේ මලබද්ද චිත්‍ර කියලා. මොන දැන් පොඩි කතාවක් කියනවා අබුද්දස්ස කාලේ හැටිලු මේවා මේ ඇහුවොත් ඇත්තටම මාස්ටර්ස්ලා හොඳ චිත්‍ර ශිල්පියෝ මේ වගේ දේ කතා ඇහුවොත් වලෙන් නැගිටලයි කියනවා. hina වෙලා ඉන්නවා කියනවා. සමහර අය බල්ලගේ වලිගේ ඇඳලා ඒකට සායම් ගාලා කැන්වස් කොලාලවනවා කියනවා. ඔය වගේ එක එක කතා ටිකක් කියනවා. මහජන පුස්තකාලේ මහජන වැසිකිළියේ. කොළඹ මහජන වැසිකිළියට හොඳ චිත්‍ර තියෙන කියලා. එක එක ඔය පොඩි කතා ටිකක් කියනවා. දැන් ඔයා ඔතන මාක් කරගන්න ඕනේ අබුද්දස්ස කාලෙක හැටි. සර්ලිස් මාස්ටර්ස්ලා මේවට මිනි වලේ ඉඳන් hina වෙනවා ඇති. මොකක්ද මේ භාෂාව? ඔය වගේ වචන අපි එදිනෙදා ජීවිතේ කියනවද නැද්ද? අබුද්දස්ස කාලෙක හැටි. අද කාලේ හැදෙන ළමයින්ගේ හැටි. මම කියනවා නේද? ඕය ඇවිල්ලා පුතේ එදිනෙදා ජීවිතේ භාෂණය. එදිනෙදා භාෂාව අපි එතනට කියනවා භාෂණ ව්‍යවහාරය.
අපි එදිනදා ජීවිතේ කතා කරන වචන තියෙන්නේ. විශේෂයෙන්ම ගැමියෝ අතර ওই වචන තියෙනවා. අබුද්දස්ස කාලික හැටි මිනී වලේ ඉඳන් hina වෙයි. කියලානේ ඔය වගේ දේවල්. සමහරවිට අපි කියන්නේ ඕහම දෙයක් මම කරා නම් මැරිච්ච මිනිස්සුන්ගේ වලවල් වල දැන් ගසුත් පැලවිලා. ඔය කියනවාද මම මැරුණා නම් දැන් ගසුත් පැලවිලා. ඔය වගේ කියනවා අපි එදිනදා ජීවිතේ එක තැන්වල ඒ වචන ටිකක් තමයි උතන භාවිත කරලා තියෙන්නේ. ඒක සරල විදියට ලියලා තිනවා සරල භාෂාවකින් එදිනදා ජීවිතයේ භාෂණ ව්‍යවහාරය යොදාගෙන තමයි ඒ කියන්න ඕන කාර්යය කියලා තියෙන චිත්‍ර ශිල්පියෙක් හිතන විදිය චිත්‍ර ශිල්පියෙක්ගේ දැක්ම ඒව ඉදිරිපත් කරලා තියෙන්නේ ඔය භාෂාව හරහා. ඔහුට චිත්‍ර වෘත්තියෙන් සෑහෙන තරම් මුදලක් ලැබිනි. එසේ වුවත් ඔහුගේ චිත්‍ර විදග්ධ විචාරකයන්ගේ අවධානයට කවදාවත් ලක් නොවිය. දැන් එයා හොඳට සල්ලි හැම හම්බ කරාලු. හැබැයි පුතේ කවදාවත් එයාට අර විදග්ධ ශිල්පීන්ගෙන් හොඳක් එහෙම අහන්න හම්බුනේ නෑලු. මේ නිසා කෙතරම් මුදල් ලැබුණත් Tamanට ලැබෙන කීර්ති ප්‍රශංසා ගැන තෘප්තිමත් නොවූ ඔහු නිතරම මැසිවිලි කීවාය. රොස් පරොස් බවට යට වූ කනසල් ඒ වචනවල තිබුණි. දැන් මෙතන මේ මට කියන්න අමතකුණා එක කතාවක්. මෙතන මං කිව්වනේ අසංගයි මාලිනී ආදරය කරනවා කියලා. අසංග කියන්නේ පන්තියේ ඉන්න ගුරුවරයා, මාලිනී කියන්නේ ඒ පන්තියේ ඉගෙන ගන්න ශිෂ්‍යයා. මම සමහර විට ඔයගලන්ට මේ කතාව කියලා ඇති. ඔයාලා අහලා තියෙනව නේද සින්දුවක් මගේ පුංචි රෝස මලේ මමයි ඔබේ වියපත් බඹරා. නුඹ හීනෙන්වත් නොදකින කුමරා. ඔන්න ඔය පද්‍ය පන්තිය. ඔය ගීතේ ලියුනේ මොකක් කරහද? ඔක ලියවෙන්නේ පුතේ ඔය විදිහට ආදර කතාවක් හරහා. හරිද? එක ගුරුවරයෙක් ඉන්නවා පන්තියේ. ඒ ගුරුවරයා ඒ අතර ඉන්න ශිෂ්‍යයට ආදරය කරනවා. ශිෂ්‍යාවක්ට, ගෑනු දරුවෙක්ට. එතකොට ඒක කියන්න බැහැනේ ඇත්තටම. දැන් එයා වියපත් බඹරා. එයා කියන්නේ ටිකක් වයසක ගුරුවරයෙක්. හැබැයි එයා ආදරය කරන එයා ගාවට එන පුංචි දරුවෙක්ට, ළමෙක්ට, දියණියකට. එතකොට ඒ කාලවල තමයි ඔය මගේ පුංචි රෝසමලේ කියන ගීතේ පවා ලියවිලා තියෙන්නේ. ඔය වගේ එක එක අත්දැකීම් පාදක කරගෙන විවිධ ගීත නිර්මාණය වෙලා තියෙනවා. හරි. එතකොට දැන් අද කාලේ ගත්තොත් ඇත්තනම ඕව සමාජයේ තියෙනවද නැද්ද කියනකො ළමයි. ඔයාලා FB එකේ උඩපල්ලෙහාට ගියත් දකින්නව ඇති. පන්තියේ තමන්ගේ දරුවෙක් දැකලා ඒ දරුවට ආදරය කළා ඒ ගුරුවරයා සහ දරුවා විවාහ වෙන අවස්ථා තියෙනවා. දැන් අපි ඒවට සමහරකට බැන්නොත් මිනිස්සු කියනවා අනේ එහෙම හොඳ නැහැ. ඒක විරෝධී, ඒක සભ્યත්වයක් තියෙනවා. සංස්කෘතියක් තියෙනවා. අපි ඔය බයිලා කිව්වට ළමයි පතාගෙන ආවේ එතන පතාගෙන ආපු එක පන්තියෙන් හම්බුණා නම් කරන්න දෙයක් නැහැ. හරිද? එතනින් නම් හම්බ වෙන්නේ එදෙන විවාහ වෙනවා. ඒක ඉතින් අපිට නවත්තන්නත් බෑ. කාටවත් නවත්තන්න බෑ. මොන කතා කිව්වත්. හරිද? අන්න ඒ විදිහට ඒ දෙන්න විවාහ වෙනවා. ඒගොල්ලෝ සමහර අය කැම්පස් වලින් හම්බ වෙනවා. සමහර අය වෙන කොහෙන් හරි ඔය වගේ එක තැන් වලින් හම්බ වෙනවා. ඒතර ඔය විදිහට කවියන්ගේ අත්දැකීම් එක එක විදිහට තියෙනවානේ. කවියාගේ අත්දැකීම් ගත්තා දැන් ඔයාලට මතක ඇති අපි පරමල් පද්‍ය පන්තිය ඔය වගේ දැන් කරනවානේ. ඒවලත් තියෙන්නේ මොනවාද? එක එක අත්දැකීම්. අන්න ඒ වගේ පුතේ ජීවිතේ එක එක අත්දැකීම් වලින් තමයි මිනිස්සු මේ විදිහට කවි ලියන්නේ. ඊට පස්සේ මේ වගේ කෙටි කතා ලියන්නේ අත්දැකීම් පාදක කරගෙන. ඒතර මට කියන්න ඕනුනේ ඔය මාලනී සහ අසංග කියන්නේ ගුරුගෝල සම්බන්ධතාවයක්නේ. ඒ හරහා නිර්මාණය වෙච්ච ප්‍රේම කතාවක් තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේකේ කතාව අන්තිමට යනකොට අපිට තේරෙනවා ගුරුවරයා අභිබවා මාලිනී ඉස්සරහට ඇවිල්ලා ඇති බව. හරිද? ගෑණි කොහොම හරි ඉස්සරහට ගෑව ගහගෙන ඇවිල්ලා තිනවා ගුරුවරයාව අභිබවා කියන එක පොඩ්ඩක් පැහැදිලි වෙනවා. අපි බලමු කතාව කියවගෙන යනකොට. දැන් මේකේ කියන විදිහට අසංග හොඳ ලාභ එහෙම හම්බ කරා. හොඳ මුදලක් හම්බ කරාට කවදාවත් අර වැඩි කාගේවත් අවධානයට ලක්ුණේ නැහැ. දීර්ඝ කාලයක් මුළුල්ලේ මාලනී ඔහුගෙන් චිත්‍ර උගත් නමුත් බල්ලෙකු හැටියට ඇඳීම විනා ඉන්න ඔබට යාමට නොහැකි විය. අන්න බලන්න මාලනීගේ තියෙන දුර්වලතාවය. දැන් අපි මෙච්චරලා කට කැඩෙනකන් කිව්වා නේද? චිත්‍රයක් කියන්නේ ඒකෙන් අර්ථයක් ජනනය කරන්න ඕන දෙයක් කියලා. බූරුවෙක් ඇඳලා මේ මිනිහා කියලා පෙන්වන්න ඕන දෙයක් කියලා. හැබැයි වැඩේ කියන්නේ මාලනීට පුළුවන් බල්ලෙක් ඇඳලා ඒ බල්ලා කියලා කියන්න විතරයි. බල්ලා විදිහටමයි අඳින්නේ. මේ බල්ලව නිකන් අලියෙක් විදිහට අඳින්නේ නෑ මු. හරිද? අලියෙක් විදියට අඳින්නේ නැහැ. අන්න ඒ වගේ එයාගේ හිතන විදිය. එක කෙනාගේ හිතුම් පැතුම් වෙනස්නේ. හරිද? ඒතර මාලිනීට පුළුවන් ඒ අස්සෙම එබිලා ඉන්න මිසක් එතනින් එහාට එළියට එන්න යාට හැකියාවක් නැහැ. ඇගේ චිත්‍ර අසංගකේ සිත් නොගත් නමුත් ඒවා විවේචනයට කිරීමට ඔහු මැලි විය. අසංග ඒවට කැමති නෑ චිත්‍ර වලට. හැබැයි ඉතින් විවේචනය කරන්නෙත් නෑ. ඔහු ඒවා හොඳවයි සිතීම පවා උත්සාහ කළේ. හොඳයි කියලා කියනවලු. ඒවායේ ඇතැම් ලක්ෂණ වර්ණනා කිරීම නිසා කිසියම් විමතියක්ද පන්තිය හරහා දිව ගියේ. ඒකේ අර එක එක ලක්ෂණ විස්තර කරනකොට එයා දැන් පන්ති හිටපු ශිෂ්‍යාවක්නේ. ඒතර පන්තියේ ළමයිනුත් එහෙට මෙහෙට බලනවලු. ඇයි මේ මෙච්චර
හරියට ඇඳලා නැති චිත්‍රයක් වර්ණනා කරන්න එහෙම කියලා. අසංග මාලිනීගේ පිළිරුව අඳිනට පටන් ගත්තේ. දිනපතා ඉදිරි අසුනක මාලිනී වාඩි කරවාගෙන මාස 3ක් මුළුල්ලේ ඇඳ නමුත් ඒ අවසන් කළ නොහැකි විය. එසේ වුවත් ඒ අතර වෙනත් දෙයක් ඊට කලින් අවසන් වේගෙන එන බව ලැබුණි. එනම් ඔහුගේ චිත්‍රපන්තිය. ඒ අවසන් වෙමින් පැවැත්තේ තනිකරම නොව එතෙක් පැවති ඔහුගේ ශුද්ධ නාමයත් සමගය. අසංගමාලිනී සම්බන්ධය ගැන නොඑක් කටකතා පැතිරෙන්නට පටන් ගති. මුලදී සිසුන් අතර කසුකුසු හැටියට පැවති අනතුරු අසල්වැසියන්ගෙන් ඉන්පසු ඈත කලා ලෝකයටත් විහිදී ගියේ. මේ කිසිදු දෙයකින් සසල නූවක් වී නමේ අසංගය. ඒ වෙනුවට ඔහු වඩා දඩබ්බර විය. මේ සියල්ල කෙලවර වූයේ අසංගමාලිනී සමග විවාහ වීමෙනි. ඉන් අනතුරුව එතෙක් ගටගටා ඉදිරියට ගිය පන්තියේ ගමන මුළුමනින්ම නතර විය. ස්වානතිලක අතුරුලට වී සිටි උද්දල බමුණා මෙන් හෙතෙම මාලනියාවට läගෙන්නට විය. ඔහු අඳිමින් සිටි චිත්‍රය චිත්‍රාගාරයේ මුල්ලක තැන්පත්තිය. ඔන්න පුතේ වෙලා තියෙන දේ. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මාස 3ක් තිස්සේ චිත්‍රපන්ති අතරතුර අසංග මාලිනීව අඳිනවල පුටුවක් තියාගෙන ඉස්සරහට වෙලා. හැබැයි වැඩේ කියන්නේ පන්තිය ඉවර වෙන්න ළඟයිලු දැන්. පන්ති අවසන් වෙන්න ඕන ඔය පාඨමාලාවක් මොන හරියෙන් වෙන්නේ නැතිනේ. කොයා ඊළඟ ශ්‍රේණියට මාරු වෙනවා වෙන්නේ නැතිනේ. පන්ති අවසන් වෙනවලු. හැබැයි අවසන් වෙන්නේ නිකන් නෙමෙයි. අසංගත් ඉවරයි. ඇයි? මුළු ඔක්කොම දන්නවලු මේ දෙන්නගේ සම්බන්ධය. ඒක සාමාන්‍ය දෙයක් නෙනේ. ඉතින් පන්තියේ සර් කෙනෙකුයි සර් එතකොට අනිවාර්යෙන් පුතේ විශේෂත්වයක් ඒ ගැහලා ළමයට දක්වනවනේ. නේද? ඒතර මිනිසුන්ට පේනවා. ඒ බලන් ඉන්න අයට පේනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? මේකත් දැන් දුර දිග ගියාලු. අන්තිමට දෙන්නට දෙන්න විවාහ වෙන්න උනාලු. අන්තිමට අසංග මොකෙක් වගේ වුණාද? උද්දාල බබුණ වගේ වුණාලු. අපිට තියෙනවනේ ස්වර්ණතිලක කතාවස්තු. ස්වර්ණතිලක කතාවස්තු අපිට හම්බ වෙන උද්දාල ස්වර්ණතිලක. ඒතර උද්දාල මොකද කරේ ස්වර්ණතිලක ගාවින් හෙල්ලෙන්නේ නැතුව ස්වර්ණතිලක ගාවට වෙලා හිටියා වගේ අසංගත් මොකද කරේ? මෙයා ගාවට වෙලාම හිටියලු. අන්න ඒක මාක් කරගන්න. ස්වර්ණතිලකා තුරුල්ලට වී සිටි උද්දාල බමුණා මෙන් හෙතෙම මාලනීයවට läගෙන්නට විය. ඔහු අඳිමින් සිටි චිත්‍රය චිත්‍රාගාරයේ මුල්ලක තැන්පත්තිය. දැන් මේ හතර විතරක් ලියන්නත් පුළුවන්, කැමති නම් මේක ගන්නත් පුළුවන්. එතන ඔයාට ගන්න පුළුවන් ජාතක කතා ඉදිරිපත් කිරීම. ජාතක කතා මතු කිරීම. ඒ ගැළපෙන තැන් වලට උචිත ජාතක කතා දාලා එයා ඒව මතු කරලා තියෙනවා. දැන් මෙතනත් එහෙම එකක් තිබ්බනේ සඳකිඳුරු නාටකයේ ඉදිරිපත් කරා. ඒ වගේ. මට හිතෙන්නේ මෙයා කවුද මේ ගොඩක් දුරට මේ ඉදිරිපත් කරලා තියෙන ඕගලන්ට සිංහල විෂය නිර්දේශයේ තියෙන දේවල්මයි ළමයි. එහෙනම් අර අමාරුවෙන් තේරුම් ගන්න තරම් දේවල් නැහැ. මෙතන ස්වර්ණතිලකා උද්දාල කතාවස්තුවත් පොඩ්ඩක් මතක් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ 90 පිටුවනේ අපි දැන් ඉන්නේ. 90 පිටුවේ පොඩ යටවට මෙන්න. යටම් පිටුවේ තියෙනව නේද? මෙන්න මෙහෙම ටිකක්. ඔය විචාරකයෝ කියන මිනිස්සු බොනවා කිව්වත් මහජනයාට ඕනෑ ගුණේරිස් මාස්ටර්ලාගේ චිත්‍ර. අපරාධයේ මිනිහාගේ ප්‍රතිභාවට කිසි සැලකිල්ලක් නැහැ. මේ පත්වීම ලැබුණ විට මාලිනිය තුල සිටින නියම චිත්‍ර ශිල්පියාද පරම වරට එළියට පැන්නේය. මාලිනී ගොඩක් ආසාවෙන් ඉන්නේ පුතේ මොන ශිල්පියාටද? ගුණේසිරි මාස්ටර්ට. ගුණේසිරි කියන චිත්‍ර ශිල්පියා ඒගොල්ලන් තරම් හොඳයි නෑ කියලා මෙයා කියනවා. සංවේදී මනසකින් යුත් අසංග මින් කලකිරීමට පත්විය. දැන් අසංග චිත්‍ර ශිල්පියෙක්නේ අසංග කවදාවත් අගය කරන්නේ නැහැ යාගේ ගුරුවරයා කියලාවත්. චිත්‍රඥයෙකු වීමට වඩා කරවල කඩකාරයෙකු වීම නම් වඩා හොඳේ ඔහු මිතුරන් කීප දෙනෙකුටම පැවසීය. මෙයානේ අපරාධේ මම චිත්‍ර ශිල්පියෙක් උනේ කරවල කඩයක් දාගත්තා නම් ඉවරයි කියලා. මින් නොනැවතුණු ඔහු ඇත්තටම කරවල කඩයක් දැමීමට කටයුතු කරන්නට විය. ඔන්න කරවල කඩයක්. දැන් චිත්‍ර අඳින එක කරවල කඩයක් දාගන්න යනවා. ඔහුගේ අවසානයේ අවාසනාවට හෝ වාසනාවට කොළඹ අතහැර යන දෙමළ මිනිසුන්ගෙන් කඩකාම්බරයක්ද පිටකොටුවෙන් ලබාගත හැකි විය. කලාකරුවන්ගේ ඉරණම මහජන අවධානයට යොමු කිරීමට නැතහොත් Taman කලාකරුවන්ගේ ගැලවුම්කරුවන් ලෙස කටයුතු කරන බව පෙන්වීමට අදහස් කළ පත්තරකරුවෝ ඔහු කරවල බක්කේ ඉදිරි පිටසිට වෙළඳාම් කරන සැරි ඡායාරූප ගැන පළ කර පව් වැඩේ නේද? එයා චිත්‍ර ශිල්පියෙක් දැන් කරවල කඩයක් දාගෙන ඉන්නවා කියලා ෆොටෝ හැමතැනම ගියාලු. අසංග සාමාන්‍යයෙන් පුවත්පත් ප්‍රචාරණයේ පසුපස නොගිය පුද්ගලයෙකුවත් සිතේ නොසන්සුන් කම නිසා ඒ සියල්ල ඉවසීය. මිනිස්සු ඒ වෙලාවට කම්පා වූහ. දින දෙක තුනක්ම කම්පාව සිඳී දුනකීම කම්පා සිඳී ගියේ. දැන් කම්පා වෙලා තඩන්නේ නැහැ නේද? මෙයා කරගෙන හිටියා. දැන් 91 වෙනි පිටුවේ ඉන්නේ අපි. අන්තිම කොටසට එන්න අන්තිම එකේ තියෙනවා සංවාදයක්. දැන් මෙන්න මෙහෙම දෙයක් කියනවා.
මාලිනී රක්ෂාවක් කර නමුත් ගෙදර වියදමට කිසි දෙයක් දීලා නැහැ පුතේ. සතයක්වත් දෙන්නේ නැහැ. තනිවම බස්වල ගැවීමට අකමැති වූ අසංග මුලදී මේ කලේ සතුටිනි. මුලින් අසංග මෙයව රස්සාවට අරගෙන ගිහිලා තියෙනවා. නමුත් යන විට ඒ කරදරයක් බවට පත් විය. ඉතින් සාමාන්‍යයෙන් එහෙම වෙනවනේ නේද ළමයි. දැන් ඇත්තම කතාව බැලඳර පස්සේ ගෑන් ළමයා රස්සාවක් කරනවා නම් පිරිමිනම මුලදී ආසාවෙන් කරනවා බඳින්නෙත් එහෙම කියලානේ. මං ඔයාව ගිහින් දාන්නම්, මං ඔයාට ඕන දේවල් කරලා දෙන්නම්, මං ඔයාව හැමතැනම එක්කගෙන යන්නම්. ඔය ඔක්කොම කියනවා. නේ? ඔයාට ඕන දේවල් දෙන්නම්. අපෝ ඔයා බය වෙන්න එපා. මං ඔයාව අනිවාර්යෙන් මේ වාහනේ එක්කගෙන යනවා කියනවා. හැබැයි කාලයක් යද්දි මොකද වෙන්නේ? අපෝ ඉවත් එපා වෙනවා මොන වදයක්ද මේ කියන එක හිතෙනවා කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ නමුත් කලක් යන විදිහට ඒක කරදරයක් වුණා. ඇතැම් දිනක ඈ පැමිණියේ හොඳටම රැබෝ වීය. ඇගේ රස්සාව ගර්වයක් ගෙන දුන්නේ. ගෞරවයක් කියන්නේ ගෞරවයක්. එහින් ඒ ගැන විමසූ විට ලැබෙන්නේ පරුෂ වචන පිළිතුරකි. මෙන්න මෙහෙම කියලා තිනවා දවසක් මාලිනී. මම කරන්නේ රාජකාරියක්. රාජකාරියේ මිනිස්සුන්ට ඕන විදිහට මිසක් ඔයාට ඕන විදිහටවත් මට ඕන විදිහට කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අසංකීනෝ. ඕක රාජකාරියක් නෙවෙයි රස්සාවක්. රස්සාවක් ඔය තරම් වද වේගෙන කරන්න ඕනේ නැහැ. නිකම් ගෙදර ඉන්න එහෙනම්. මට කියන්නේ කරවල විකුණන්නද? කරවල කඩේට රින්ගාගෙන දවස ගත කළොත් බොහොම සතුටු වෙයි. කියන ඔයා කියන මට කරවල විකුණන්න කියලා දෙවත් එක්ක කියලා ඇහුවා. ඊට පස්සේ මේක කියනවා එයාගේ රස්සාව එයාට ඇත්තටම ආභරණයක් වගේලු. එයා කැමතිලු රස්සාව වෙනුවෙන් කරන්නේ රස්සාව දැන් සල්ලි හම්බ කරනවා වියදම් කරන්නේ නැහැ ගෑණි. හරි. එහෙමලු එයාගේ සිස්ටම් එක. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මේ දෙන්නගේ කතාවක් කියනවා කියලා දැන් මේක අවුරුදු 8ක් තිස්සේ පුතේ පැවතිච්ච කතාව. ඒතර විවාහ ජීවිතය ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආදර කතා ඒ ඔක්කොම කියලා. ඒ අතර තිබ්බ ප්‍රශ්න ටිකක් තමයි මෙන්න මේ 92 පිටුවේ කියවගෙන යන්නේ. ඊට පස්සේ අවසානයේ වෙනකොට මෙයාට මතක් වෙනවා ශීලව. අසංගට මතක් වෙනවා ශීලව. ශීලා ඇවිල්ලා පුතේ දැන් ටික කාලයක් වෙනවා. ඒතර ශීලා මේ මුලදී වෙච්ච කතා සියල්ලම දන්නේ නැහැ. දැන් මෙතනදී අපිට මතක් කරලා පෙන්නනවා ශීලා කොහොමද මෙයා ගාවට වැඩට ආවේ කියලා. අන්න ඒක තමයි මේ 93 වෙනි පිටුව තියෙන්නේ. බලන්න ඒකේ. දිනක් සිහින් සිරුලකින් හෙබි ස්වරූපී තරුණියක් අසංගගේ කාර්යාලයට ඇතුළුව කෙලින්ම ඔහු කරා ආවාය. මේ වන විට ඔහුගේ කරවල ව්‍යාපාරයේ ආනයනය දක්වා වර්ධනය වී ගොස් වෙළඳ සැලත් කාර්යාලයත් වෙන්කොට තිබුණි. සර් මම රස්සාවක් නැතුව හුඟක් කරදරයෙන් ඉන්නේ. කරුණාකර මට රස්සාවක් දෙන්න පුළුවන්ද? ගහෙන් ගැඩියෙන්නක් මේ නැසූ ප්‍රශ්නයට අසංග කෝපුයි. අසංග බලන මේ මොකද්ද මේ එකපාරට රස්සාවක් ඉල්ලන්නේ කියලා. ඔන්න ඒ දෙන්න අතර සංවාදයක් යනවා. මොනවද කරන්න පුළුවන්? ඕනම දෙයක් කරන්න පුළුවන්. මට උමනා රස්සාවක් විතරයි. කොච්චර ඉගෙනගෙන තියෙනවද? ආපොස උසස් පෙළට ඉගෙනගෙන තියෙනවා. අම්මා තාත්තා නෑ. අම්මා විතරයි ඉන්නේ. බැඳලාද? නෑ. එකක් තියෙන්නේ අපිට ඔච්චර ඉගෙන ගත්ත කෙනෙක්ට දෙන්න රස්සාවක් නෑ. දන්නවනේ. මේක කරල කඩයක් නේ. කරල වෙනදාම තමයි කරන්න තියෙන්නේ. කමක් නෑ සර්. මම ඕන දෙයක් කරන්න. කවදද එන්න පුළුවන්? හෙට වුණත් පුළුවන්. ශීලා අසංගයට තේ රස්සාවට පැමිණියේ මේ අන්දමට. ওই විදිහට තමයි දෙන්න එයා එතනට රස්සාවට ඇවිල්ලා තියෙන්නේ. ඇය ඕනෑම දෙයක් කිරීමට සූදානම් කී නිසාත් වෙන ඇබෑර්තුවක් නොවූ නිසාත් ඔහු ඇය සිල්ලර වෙළඳ අංශයේ සේවයට යෙදවිය. මේ එහි අංශයට ගැහැණියකේ දූ පළමු වතාවය. එහෙත් ඇය පිරිමින් පරයමින් උදේ සිට හවස් වනතුරු කරවල අතපතගාමී වැඩ නිරත වූ අය. උදේ සිට කරවල අත ගෑවිට හවස් වනතුරු අත හැම ගියක් මෙන් විය. ඒ ගෑනු අතකට ඔරොත්තු නොදෙන තරම් වූ නමුත් ඇය තුල කිසිදු පසුබෑමක් නොදක්න ලද්දී. ටික දිනකට පසු වෙළඳ අංශයේ කළමනාකරු අසංගට හමු වීමට පැමිණියේ. නරියෙකු ඔහුගේ මුහුණට පස්ස හැර වූ කලක් මෙන් ඔහුගේ මුහුණ දුර්මුඛ වී ඇත. ඔන්න බලන්න අසංගව හම් වෙන්න ආව කවුද? වෙළඳ අංශයේ කළමනාකරු. සර් ශීලත් එක්ක වැඩ කරොත් අපිට ඇඟ පුරා මඩ ගා ගන්නයි වෙන්නේ. මෙච්චර කාලයක් අපි මෙතන වැඩ කරා. කාගේවත් වචනයක් අහගෙන අහන්න පිළිවෙලට නෙමෙයි අපි වැඩ කරලා තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් කියන්න ඇවිල්ලා තියෙන්නේ. ඇයි මොකද්ද සිරිතුංග? ඔන්න අංශ ඒ ප්‍රධානියාගේ නම සිරිතුංග. රිසිට් නොලියා බඩු දෙනවා. දෙවරක් මතට අහුණා. දැන්ම ඔහොම නම් පහු වෙනකොට කොහොමද හිටියේද? ශීලාට එන්න කියන්නේ කියලා අසංග කෝපෙන් කිව්වා. ශීලා රස්සා බිල්ලාගෙන තමා වෙත පැමිණියේ කොතරම් යාපුවෙන්ද? මාසයක් ගත වීමට කලින් ඈ මෙතරම් අකෘතඥ වූයේ කෙසේද කියලා මෙයා කල්පනා කරනවා. ශීලා ඔහු වෙත පැමිණියේ තැති බැවින් හා බය අඩු කමින්. ඈ දුටු විට අසංගගේ අදහස වෙනස්ය. නැවතත් කරුණාව හටගත්තේ. ඇය නරි හැමක් පොරවාගෙන සිටින බැටළු දෙනක විනා බැටළු හැමක් පොරවාගෙන සිටින නරි දෙනක් නොවේ. අන්න. එයා අහිංසක කෙනෙක් කියලා අසංගට තේරුණා.
ඇගේ මුහුණේ කලින් තිබූ ගොරෝසු පෙනුම නැත. දැන් ඒ වෙනස් වී ඇත. මේ අන්දමට ඇගේ ගති පැවතුම් වෙනස් කළ නොහැකිද? මිනිසුන්ගේ චරිත කෙරේ පරිසරය බලපාන බව ඔහු අසා තිබේ. අසා පමණක් නොව අත්දැකීම්ද ලබා තිබේ. මිනිසා යනු කරුණා මුදිතා නැමැති සීතල ජලයෙන් සෝදා පිරිසිදු කළ හැකි සත්‍යයක් ඇයි ඔහුට සිතේ. එසේනම් යහපත් පරිසරයකින් ඇගේ මුහුණ මෙන්ම ඇයත් වෙනස් කළ නොකළ හැකිද? මාලිනී සම්බන්ධයෙන් නොකළ හැකි මේ අත්හදා බැලීම කළ යුතුයයි ඔහුට සිතුනි. බලන්න මොකක්ද ඒ කිව්වේ? දැන් මේකේ තියෙන කියන පුතේ පොඩි කතාවක්. කවුද? මාලිනීවත් ගාවලා තියෙනවා. ඒ හැමෝටම දැන් ශීලා ගැනනේ කියන්නේ. ශීලා ඇවිල්ලා නරියෙක් වගේ පෙනුනාට ඇත්තටම එයා ගාව ඉන්නේ බැටළුවෙක්. හැබැයි මාලිනියව වර්ණනා කරේ කොහමද? එයා බැටළුවෙක් වගේ. හැබැයි ඇතුළේ ඉන්නේ නරියෙක්. ඒතකොට මෙයා කල්පනා කරනවා ශීලා දිහා බලලා මිනිසුන්ව කරුණා මුදිතාවෙන් අපිට පෝෂණය කරන්න පුළුවන්. මිනිසුන් වෙනස් වෙන්නේ පුතේ ජීවත් වෙන අපට පරිසරයත් එක්ක. එතකොට මෙච්චර කලක් අසංගට මාලිනීව ওই පරිසරයෙන් වෙනස් කළ හදාගන්න බැරි වුණා Tamanට ඕන විදියට. ඒ හින්දා අසංග හිතුවා ඒක කාට ඇප්ලයි කරලා බලන්නද? කාට දීලා බලන්නද? ශීලට. ශීලව මේ පරිසරය තුල හදාගෙන වෙනස් කරලා බලන්න ඕනි කියලා හිතුවා. මාලිනීට කරන්න බැරි විච්ච දේ මම ශීලට කරලා බලනවා කියලා හිතුවා. ශීල හෙට ඉඳන් මේ පැත්තේ වැඩට එන්න. හොඳද? ඔහු කාරුණිකව කිව්වා. හොඳයි. පසුදා ශීලා පැමිණියේ වෙනදාට වඩා පිරිසිදුවටත් පිළිදෙලටත් හැඳගෙනය. අසංග කහටක් කවදාවත් කතා කළේ කාරුණිකය. කාහටත් කතා කරේ කාරුණිකය. ශීලා ඉදිරියේ කාරුණික බව වඩාත් අධික විය. ගොඩාක් ආදරෙන් කතා කරන ඇත්තෙන් ඉතින් කවුද මේ අසංගට මාලිනී එක්කත් එච්චර කතා බහක් නැති හින්දා මොකද කරන්නේ? ශීලා එක්ක හොඳට කතා කරනවලු. ඔහු විශේෂ උත්සාහයක් ගත්තේ ඇය ඉදිරිපිට ගනුදෙනුවලදී හැකිතාක් අවංක බව පෙන්වීමට. ඔහු ඒ පටන් ගත්තේ බොළඳ උත්සාහයකින්. ඇය පැමිණි දිනම ගනුදෙනුකරුවට ඔහු ලාච්චුවෙන් රුපියල් 5ක් ඇද දුන්නේය. ගිය සතියේ මිස්ටර් සමරතුංග දීපු සල්ලි වල ඉතුරු 5ක් වැඩිපුර තිබුණාය ඔහු කීවාය. වෙන්න බෑ සමරතුංග කීවා. මට පිස්සුද එහෙනම් සල්ලි ආපහු දෙන්නයි අසංග කී විට ඔහු ඒ බාරගත්තේය. අර දැන් අසංග පුතේ ශීලා ඉස්සරහා කාරුණික පෙනුමක් හදන්න හදනවා. අසංග ගිහිල්ලා සමරතුංගට දෙනවා මේ සමරතුංග කියන්නේ කවුද කියලා සමරතුංග කියන්නේ එතන ඉන්න මිනිස්සෙක්. එයාට ගිහින් දෙනවා මෙහෙමයි මේ ඔයා වැඩිපුර සල්ලි ඉතුරු දීලා තිබ්බා මෙන්න ඒ සල්ලි කියලා. අර නිකන් බලෙන් මිනිස්සුන්ට අර හොඳ වෙන්න යනවා වගේ එකක් පෙන්නනවා. සමරතුංග දෙය කිවි නිවැරදිය. ඔහු ගෙවා තිබුණේ හරියට નિયમિત මුදල පමණි. අසංග මේ බොරුව කළේ කෙනෙකු හරියට සතයට අවංක විය යුතු බව ඒත්තු ගැන්වීම පිණිසය. දැන් මෙයා මේවෙන් හදවන්නේ කාවද? අර ඉන්න ශීලව. බොරුවට රුපියල් 5ක් ඉතුරු දුන්න මිනිස්සෙට කඩේට ආව. ඊට පස්සේ ඒව බලන් ඉන්නෝනේ අරයා. අන්න ඒ විදිහට අර වංචා කරන්න එපා කියන එක තමයි පෙන්වන්න හදන්නේ. මේ අතර මොහු ශීලාට නිදහසේ මුදල් පරිහරණය කිරීමට දිරිදුනි. ඔහු ඈ විශ්වාස නොකළ බව උඩින් පෙන්නුවත් යටින් හැම සතයක් ගැනම විමසිලිමත් විය. හොඳට බලාගෙන ඉන්නේ මොනවද කරන්න කියලා. මසක් ගතවන තුරු නමුත් වංචාවක හෝඩුවාවක් අල්ලා ගත නොහැකි විය. සතයක්වත් මුකුත් වංචා කරේ නෑලු ශීලා. තම පරීක්ෂණය සාර්ථක වීගෙන එන්නේ හෙතෙම සතුටටපත් විය. මෙයාට හරි සතුටුයි. මෙයා කරපු දේ දැන් ටික ටික සාර්ථක වෙන හින්දා. අසංගට ශීලා වෙන සේවකයන්ට වඩා ප්‍රයෝජනවත්ලු. ඇය ඕනෑම කාර්යයක් නොකැපිලව කරනවලු. නෑ බෑ කියන්නේ නෑලු. නොයෙකුත් විට පළපුරුදු සේවකයන් පවා කිසියම් කාර්යයට යවූ විට එහිදී පැන නැගිය හැකි විවිධ අවස්ථා අසංග කලින් සම්පේක්ෂණය කොට ඒ අවස්ථාවේදී කිව යුතුය. කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් දී යුතු විය. නැතිනම් එක කරුණා සම්බන්ධයෙන් ඔහු වෙන වෙනම කිහිප වරක් යවිය යුතුය. ශීලා සම්බන්ධයෙන් මෙසේ නොවිය. දැන් අනිත් මිනිසුන්ට පුතේ වැඩක් කිව්වම ආය ආයක මතක් කරන්න ඕනලු මොකක්ද උනේ කියලා කියන්න ඕනලු. ශීලාට එහෙම දෙයක් නැහැ. එකපාර කිව්වම මේ දේවල් කරනවලු. ගිය කටයුත්ත කෙසේ හෝ කරගෙන එන්නට ඈ උත්සාහ කරයි. එසේ බැරි විටක පවා ඒ පිළිබඳව කින්ද මන්ද යන තොරතුරු සියල්ල එක්රැස් කරගෙන එන්නීය. මොකක් හරි වැඩක් නිකන් හරි අතපසු වෙනවා නම් ඇයි ඒක එහෙම කරේ නැත්තේ මොකද්ද හේතු කියලා ඔක්කොම දේවල් කියනවලු. පෞද්ගලික ජීවිතයේද ශීලා අසංගට ප්‍රයෝජනවත් අනුපුරකක් වූවාය. ඔන්න ඉතින් දැන් වැඩේ කියන්නේ පෞද්ගලික ජීවිතයටත් මෙයා දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි භයානක. පියන්ට පසුව කාර්යාලයට පළමුව පැමිණෙන්නේ ඇය. ඈ ඔහු ලවා දොර ඇරවාගෙන අසංගගේ මේසේ පිස දමා බිම දම දින්නේ. උදැසන පත්‍ර ටික ගෙනවුත් නමා මේසේ මත තබයි. ඉන්පසු අසංගෙනතුරු පාර දිහා බලාගෙන ඉඳී. යම් කිසිවෙකු මෙසේ තමා ඇතැයි බලාපොරොත්තුෙන් මඟ බලා සිටී යන හැඟීම අසංගට බලවත් සහනයක් විය. දැන් ඕව ඇත්තටම පුතේ කාගෙන්ද අසංග බලාපොරොත්තු වෙන්න ඕනේ? මාලිනීගේ. මාලිනීගෙන් වෙන්නේ නැති හින්දා මේ සියල්ල දැන් කරන්නේ කවුද?
ශීලා. ඒතර අසංගත් හරි කැමැත්තෙන් වැඩට යනවා. එයා ආවද කියලා බලනවා. විවාහ වලත නම් මාලිනීද තමා හවස ගෙදර එනතුරු බලා සිටියාය. රක්ෂාවට ගිය පසු මේ පුරුද්ද ඇගේ නිබ්බේටම වගේ ගිලිහිනි. ඒත් තවමත් හවසට මාලිනී ගෙදර එනතුරු ඔහුට නම් හිතට අඩුවකි. බලන්න මාලිනී රස්සාවට ගියාට පස්සේ ඔය ඔක්කොම අත්හැරලා බැන්ද මං කිය බැන්ද මුල ඔය ඔක්කොම වෙනවා. හැබැයි ටික කාලයක් යනකොට ඔය ටික ඔක්කොම වෙන්නේ නෑ පුතේ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියන එක තමයි කියන්නේ. හැබැයි අදටත් අසංග මොකද කරන්නේ? මාලිනී ගෙදර එනවද කියලා පොඩ්ඩක් අඩුවක් එයාට ගෙදර නැති හින්දා එයා බලාගෙන ඉනවලු. කුමන වැඩක් කරමින් සිටියත් ඔහු වරින් වර දොරකඩ අවුත් පුටුවක් මත වාඩි වී පාර දිහා බලාගෙන සිටී. දැන් ඕකේ අනිත් පැත්තට වෙන්න ඕනේ. මනුස්සයනකම් ගෑණි ගෙදරට වෙලා බලන් ඉන්න ඕන එක වෙන්න ඕනේ. හැබැයි වෙන්නේ අසංග පුටුවකට වෙලා මාලිනීනකම් බලන් ඉන්න එක. මාලිනී ඈතෙනු දකින්න විට පිපාසයෙන් සිට වතුර උගුරක් පාලනය කර විටකමින් සහනයක්ද දැනේ. අන්න එතනත් ගන්න පුළුවන් උපමාවක් විදිහට. ඒකේ මොකද ඉදිරිපත් කරන්නේ? බලාගෙන ඉඳලා බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියන එක. පිපාසයෙන් ඉඳලා වතුර ටිකක් බිව්වම අම්මෝ සහනයක් දැනෙනවනේ. ඒ වගේ තමයි බලාගෙන ඉඳලා මාලිනී එන එක සතුටක්. ශීලාත් තම ගමන බලාපොරොත්තුෙන් සිට මෙබඳු ප්‍රතිප්‍රතියක් ලැබෙනු ඇතයි ඔහුට සිතේ. ඒතර එයාට ඒ වෙලාවේ හිතෙනවා ශීලා එයා එනකන් උදේ ඔෆිස් එකට වෙලා බලාගෙන ඔෆිස් එකේ කරවල කඩේට වෙලා බලාගෙන ඉන්නවනේ. ඒතකොට මෙයාට හිතෙනවා අනිවාර්යෙන් ශීලාටත් ලොකු සහනයක් එනවා ඇති මාව දැක්කට පස්සේ කියලා. දිවා භෝජන අවස්ථාවට පැමිණෙන විට ශීලා ඔහුගේ මේසේ පිළිලෙ කොට වතුර හා අත්පිස්සනද ඒ තැන්වල තබන්නීය. තමා ඉතුරු කළ ඉඳුල් ටික කන්නේයි කීවත් කන තරමට ඈ කීකරු යයි ඔහුට සිතේ. අන්න බලන්න. ඔක්කොම දේවල් ළඟට සපයනවලු පුතේ. අසංග ඉඳුල් ටිකක් ඉතුරු කරොත් මේක කාලා පෙන්නන ශීලා කිව්වොත් ඒකත් කාලා පෙන්නනවලු. වරක් එම්පිරිසාව හැදෙනට ඔහු කිමුන් අරිනු දුටු ඈ පසුදා උදෙන් කොත්තමල්ලි බෝතලයක් තම්බාගෙන උත් තිබුණි. සේවිකාව සමග ඔහුත් මෙවන් අප්‍රකාශිත සුවදශීලීමක් පැවැත්ම කෙතරම් ආස්වාදයක්ද. අර කෙලින් කියන්නේ දෙන්නට දෙන්න නිකන් ආදරේ හැංගීම් දෙන්න ළඟයි. ඒ වුණාට ඒක කියන්නේ උනට දෙන්නට දෙන්න වැඩ ටික කරගන්නවා කියන එක තමයි කියන්නේ. දැන් මෙහෙමනේ ඔය කොත්තමල්ලි ටිකක් හරි දෙනවා කියන්නේ මේ හෙම්බිරිසාවක් හදුනත් හැමදේම ගෙනල්ලා දෙනවා. එතකොට අර මුලදී යාළුණ කපලුත් එහෙමනේ. මොන හරි ඇයි ඔයාට උනද? පැන්ඩෝල් දෙකක් මං අරන් එන්න. එහෙම කියලා දැන් මොකද හෙට පන්තියේදී හරි හම්බෙනකොට පැන්ඩෝල් දෙකක් ගිහින් දෙනවා. දැන් ඔය සමහර අය දැන් මොකද කරන්නේ? chat එකෙන් මැසේජ් වලින් යවනවා. පැන්ඩෝල් පෙත්තක්ක ෆොටෝ එකක් යවනවා. මේක බොන්නවට අඩුවේ. අයියෝ. ඒ වගේ වෙලා වුනේ දැන් තියෙන්නේ නේ. අන්න ඒ වගේ ෆොටෝ එකක් ගහලා යවනවා. ඊට පස්සේ අනේ මට ගොඩක් අඩුණ දැන් කෙල්ල බොනවා මේ පැත්තෙන් පැන්ඩෝල් පෙත්ත. හරිද? අනේ මම ගොඩක් thank you සුදු මහත්තයා. ඔයා මං ගැන හොයනවා. මට දැන් ඒක හොඳයි. මට උණ අඩු වුණා. මම දැන් ගඳන මුතුගලස ඔකට හොඳ කතාවක් කියනවා. මේ හිම්බිරිසාව පැන්ඩෝල් බිව්වද? කිකි හොයනවා. හැම එකම හොයනවා. මුල විතරයි අන්තිමට යනකොට උණ කිව්වොත් ඇත. පැනෝ දෙයක් බිලලි දාගන්න. අන්නේ තත්ත්වයට එනවා. හරිද? ඒ අර මුලදී තමයි ඔක්කොම ආතල්ලා නියමයි එහෙම කියන එක තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙතන මාලනීගේ චරිතය බලන්න. මුලදී ඔක්කොම තිබ්බා. අන්තිමට ගැහිණි වැඩට යනවා. මනුස්සයා මොකද කරන්නේ? ශීලත් එක්ක ශීලා කියන දේවල් අහගෙන ජීවත් වෙන සිද්ධ වෙනවා. එදා අසංග ගෙදර යද්දී සර් නේද කලාකාරයෙක් වෙන්න තිබුණේ යන ප්‍රශ්නය ඔහු සිට පාරුගාමෙන් තිබුණි. අර මතකනේ මේකේ මුලම තිබ්බා සර් නේද කලාකාරයෙක් වෙන්න තිබුණේ කියලා ඇහුව එක. ගෙදර ගිය එක්බිතෙක්වත් ඔහුට ඉන් ගැලවීමට නොහැකි විය. ඉන්ම මෙහි වූ ලැබූ හෙතම තම චිත්‍රාගාරයේ වෙත ගියේ. පසුගිය අවුරුදු 8-10 තුල දෙතුන් වරකට වඩා ඔහු මෙහි පිවිස නැත. චිත්‍රාගාරයක් තිනවලු ගේ ඇතුලේ. චිත්‍රාගාරය විවෘත කරත්ම ඉන් පාළු ගඳක් දුව අවුත් නහය කාගෙන ගියේ. හිමින් සීරුවේ අඩිය තැබූ ඔහු බිත්තිවල එල්ලා ඇති පින්තූර දෙස බැලීය. මේ අවස්ථා චිත්‍රූපම වෙන අවස්ථා පුතේ. ඒවායේ දූවිලි තැවරී මකුළු දැල් බැඳී ඇත. අමතක කරන ලද පරණ නෑදෑ පිරිසක් හේයින් ඔහුගේ අවධානය පැහැර ගන්නට ඒවා ඔහු දෙස බලා සිටි. ඔන්න එතන තියෙන චිත්‍ර ගැන මේවා විස්තර ටිකක් ඔය කරන්නේ. අසංග ඒවා අතරින් තමා වැඩ අවසන් නොකළ චිත්‍රයේ දමා තිබුණේ යයි මතක තිබූ ස්ථානයට ගියේය. ඒහි දක්නට නැත. එයා වැඩ අවසන් කරපු නැති චිත්‍රයක් තිබුණු ඒක තිබ්බේ නෑලු. ඒ තිබෙන්නට පුළුවන් යයි සිතූ තැන්වලට සොයා බැලුණාට ඒක හම්බුනේ නෑලු. ඔහු ආපසු පැමිණ මුහුණ අතපය සෝදාගෙන ස්තෝපුවට අවුත් ස්වල්ප වේලාවකින් මාලනී පැමිණියාය. ඈ පැමිණියේ තවත් මිතුරියන් කිහිප දෙනෙකු සමග. ඒ කෙනෙකුගේම කාරණේකිනි. සමග ඒගොල්ලන්ගේම කාර්යකෙන් තමයි ඇවිල්ලා තින්නේ. අසංග දකින විට මාලනීගේ මුහුණ වෙනස් වී ගියේය. අනෙක් මිතුරන් කෙරේ කිසිදු වෙනසක් නොදක්වන ලදී. ඔහු ඊතා ප්‍රීතිමත් බවත් පෙන්වා කතා කළහ. ඔහු මාලනීගේ ජයග්‍රහණය ගැන අසංගට සතුට ප්‍රකාශ කළහ. ඔන්න කියනවා මේ මාලනී දිනලානේ ආ ජයග්‍රහණය කරන්නේ අර මේ ටීවී එකේ පෙන්නවා කිව්වේ. ඉතින් මේ දේවල් කතා කරන්න ගත්තලු අසංග එක්ක මාලනීගේ යාළුවා. මාලනී කෙරෙහි වූ ආතතිය වැඩි වේලාවක් පැවතියේ නැත. ඈට ඊතා ඉක්මනින් යථා තත්ත්වයට කරා ආපසු එමට පුළුවන් විය. ඉන්
ඉන්පසු ඈ පෙරමෙන්ම අමුත්තන් සමග සල්ලාපයේ දෙන්නට සල්ලාපය කියන්නේ කතා බහ කරනවා කියන එක. ඒ දෙන්නටත් ඔවුන්ට සංග්‍රහ කරන්නටත් වූවාය. එහෙත් ඈ කෙරෙහි වූ ආතතිය තමා කරා සම්ප්‍රාප්ත වූ හේයින් ලෙසිනි. අසංග ක්‍රියා කළේ. ඔහුට ඔවුන් සමග පෑහෙන්නට ඔවුන් සමග සිනාසෙන්නට මහත් අපහසුතාවයක් දැනිනි. දැන් මෙයා චිත්‍ර ශිල්පියෙක්නේ. මෙයා එච්චර hina වෙන්න කෑ ගහන්න එහෙම කරන කෙනෙක් නෙමෙයි. හැම දිනම සිනාසෙද්දී පාවෙද්දී තමාට පමණක් බුම්මාගෙන ගිලී සිරීම නොහැකිය. තව ටිකකින් තවත් සෙන ගවුත් මෙහි පිරෙනු ඇත. මේ පාටියක් දාන්න වගේ ඇවිල්ලා තින කට්ටිය. ඔහු වැදගත් වැඩක් ඇති බව කියා ඇඳ පැළඳගෙන ගෙදරින් යන්නට පිටත් විය. කවුරුත් ඔහු දෙස බලා සිටියේ විමතියෙනි. අසංග මොකද කරේ? මට වැඩක් තියෙනවා. මට වැදගත් වැඩක් තියෙනවා මම යනවා කියලා ඇඳගෙන යන්න ගියා. නෝනා මෙච්චර ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙන දවසෙත් කොහෙද මේ අසංග යන්න හදන්නේ? අද ලොකු පාටියක් දාන්න එපැයි. ඔහු යනු දුට එකියක් කීවාය. අසංගයට පිළිතුරු දුන්නේ හිනාවකින් පමණි. ඒද ආරූඪ කරගත් හිනාවක් යාර කටකවණින් හිනාවෙන් කියලා හිනා වෙලා ගියාලු. ඔයාගේ හැටි ඔහම තමයි. මට කිසි තැනක් ලැබෙනවට කැමති නෑ. එයාට ඕනේ මම කුස්සිය මුල්ලේ තියාගෙන ඉන්න. ඔහු දෙස බලා සිටි මාලිනී කීවාය. ඇයට මහත් සැහැල්ලුවක් දැනුනි. එහෙම කියලා ගියාද්දෙන් වගේ එකක් කිව්වා. මගට බයස නමුත් අසංගට යන්න තැමක් තිබුණේ නෑ. ඔහු මග නතර වී යමක් විනිශ්චය කරන්න උත්සාහ කරන්නක් මෙන් මද වේලාවක් කල්පනා කරේ. මම කොහෙද යන්නේ කියලා කල්පනා කරා. යන්න ඕනෑ ශීලාගේ ගෙවල් පැත්තේ. සර් නේද කලාකාරයෙක් වෙන්න තිබුණේ. එහෙනම් මෙයා යන්න හදන්නේ කොහෙද? ශීලාගේ ගෙදරට. ඒතර අපේ ව්‍යංගයෙන් පැහැදිලි වෙනවා පුතේ. ඒ දෙන්න අතරත් දැන් ආදර කතාවක් ගොඩනගෙනවා කියන එක. හරිද? මොකටද යන්නේ? ඒව මේකේ විස්තර වෙලා නැහැ. ඒක එතනින් හරිය අපි හිතා ගන්න ඕනේ. ඒතර අපිට හිතන්න පුළුවන් කතුවරයා මෙතන අන්තිමට කුතුහලයක් ජනනය කරලා තියෙනවා ශීලාගේ ගෙදර ගිහින් තියෙනවා කියන එක. හරිද? ඒතර ශීලාගේ ගෙදර ගියේ අපිට හිතන්න පුළුවන් ඒ දෙන්න අතර යම්කිසි ආදර කතාවක් ගොඩනගෙන හින්දා. ඒ දෙන්න ආදරය කරන්න පටන් අරන් ආදර කතාවක් ගොඩනගෙන්න පටන් අරන් මොකද අසංගට මාළනීගෙන් ලැබිය යුතු දේවල් ලැබෙන්නේ නැති තැන අසංග මොකද කරන්නේ? මේ දේවල් ශීලාගෙන් බලාපොරොත්තු වෙනවා කියන කාරණය ඔතන පැහැදිලි වෙනවා. හරි. එතකොට අපි මේ උදාහරණ ටික දාලා මේකේ තිබ්බ කතා රසය නැත්නම් අපි භාෂා උපක්‍රම ටික ලියා ගමු. හරිද? එතකොට දැන් ඔයාලට මම විනාඩි ගාන දෙන්නම්. ඒ වෙලාවේ ලියන්න. මේක ලියන්නේ පුතේ කේ ජයතිලක මහත්මයා. කේ ජයතිලක මහත්මයා ලියන්නේ. එතකොට එයා මේ මොකද්ද? ඔයාලට මතකද කේ ජයතිලකේ තව කතා තියෙනවා. මේ පොතේ මේ දීලා තියෙනවා මෙන්න මේ කතාව. ඔය පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා. ඒවා ලිව්වේ එයා. හරිද? ඊට පස්සේ වජිර පබ්බත, කටුමල් මේව ඕගොල්ලන්ට මට මතකයි ඕ ලෙවල් වල ওই වචන ටික ওই විදිහටම තිබ්බා. හරිද? ඒතර ඒ දේවලුත් ලියලා තියෙන්නේ මේ කේ ජයතිලක කියන කෙනා. මෙයා ඇවිල්ලා විශිෂ්ට නිර්මාණකරුවෙක්. එතකොට සම්භාව්‍ය නිර්මාණකරුවෙක්. එයාගේ අතින් ලියවිච්ච තවත් ලස්සන කෙටි කතාවක් තමයි නොනිමසිත්තම කෙටි කතාව. හරිද? ඒතර නොනිමසිත්තම කෙටි කතාවේ භාෂාව නිකන් අමාරු භාෂාවක් තේරුම් ගන්න බැරි භාෂාවක් නෙමෙයි ළමයි තියෙන්නේ. හරි සරල විදියට තේරුම් ගන්න පුළුවන් විදියට එදිනෙදා ජීවිතේ භාවිත වන භාෂාවක් භාවිත කරලා තියෙනවා. ඒ විදියට තමයි මේක ලියවිලා තියෙන්නේ. හරි. එතකොට අපි ඒක ගැන දැන් ලියා ගමු. විනාඩි ගාන තියලා ඔයා ලියන්න ඕනේ. වෙනද වගේම තමයි ලියන්න තියෙන්නේ. මුලින්ම හැඳින්වීම ඡේදයක් ලියනවා. ලියලා අපි ඒකේ තහවුරු කරන්න යන්නේ භාෂාව කියලා ලිව්වා. ලියලා පළවෙනි එක මම මෙතන සංවාදයක් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට හයිලයිට් කරගන්න දුන්නේ. අන්න ඒ සංවාදය ගැන විස්තර කරන්න. විස්තර කළා සංවාදයේ කළු පෑනෙන් මැදට කරලා ලියන්න. ඊට පස්සේ මේක විස්තර කරන්න. ඒකේ උදාහරණ ලියන්න. ඔය වගේ උදාහරණ 5ක් ගන්න. හතරක් ගන්න. 5ක්ම ගන්න නැහැ. 4යි ගන්න. මේ පහෙන් කැමති 4ක් කරා විස්තර කළා. අවසානයේ නිගමනයක් ලියන්න ඕනේ. මේකේ සාර්ථක බස්වහරක් තියෙනවා. ඒ සාර්ථක බස්වහර මේකේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙනවා කියලා. හරි. ප්‍රශ්න ලියා ගන්න පුතේ කෙටි කතා වලට වෙනම කොටසක් තියෙන්න ඕනේ. අන්න එතන ලියන්න. නොනිමිසිත්තම කෙටි කතාව නොනිමිසිත්තම කෙටි කතාව සාර්ථක කෙටි කතා සංග්‍රහයක් වීමට
සාර්ථක කෙටි කතා සංග්‍රහයක් වීමට කතුවරයා විසින් යොදාගත් භාෂාව හේතු වී ඇත. කතුවරයා විසින් යොදාගත් භාෂාව හේතු වී ඇත. උචිත නිදසුන් හතරක් ඔස්සේ මේ බව තහවුරු කරන්න. උචිත නිදසුන් හතරක් ඔස්සේ මේ බව තහවුරු කරන්න. හරි. දැන් ලියන්න පටන් ගන්න. පැය භාගයක් මම ටයිම් එක දෙන්නම්. ඊට පස්සේ නවත්තන්න ඕනේ. හරි. දැන් ලියන්න පටන් ගන්න.
තව විනාඩි 10ක් වගේ පුතේ තියෙන්නේ.
හරි. පුතේ උතනින් නවත්තන්න ටයිම් එක ඉවරයි. අපි ඊළඟ දවසේ බලලා ඊළඟ මොකද්ද කරන්න කියලා සාකච්ඡා කරපු. එතකොට අපි අද පන්තිය මෙතනින් නවත්තනවා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. ඒ වගේම මේක ලිව්ව එක මට ඔයාලා එවන්න ඕනේ. හරි. LMS එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන් මං හිතන්නේ. ඒ වුණොත් ඒකට අප්ලෝඩ් කරන්න නැත්නම් මගේ WhatsApp මැසේජ් එකක් දාලා WhatsApp නම්බර් එකට එවන්න. අනිවාර්යෙන් එවන්න බලන්න කොහොමද ඔයාලා ලකුණු අරන් තින්නේ කියලා. ඊළඟ දවසෙත් ආයෙ ක්ලාස් තියෙනවා. LMS එකට link එක දානවා Zoom link එක. ඒක හරහා join වෙන්න. එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමු. සුබ දවසක්.